ක්‍රිස්පි චිකන් නම් ඉතින් මීගමුවටම එකම එකයි. ඒ ටේස්ටි කිං නිගම්බෝ අපි. අදම අපේ ටේස්ටි කිං නිගම්බෝ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. අයිබෝන් සුබ දවසක්. ඉතින් ඔන්න වෙනදා වගේම අද ජේ ප්‍රමෝ හරහා ඔයාලා ආදරය කරන මම මුහින්ම කියන්නම්. අපි ඉපදෙන්නත් කලින් මේ ෆීල්ඩ් එකේ රජ කරපු ආදරණීය ලෙජන්ඩ් කෙනෙක් එක්ක තමයි අද ජේ ප්‍රමෝ ඔයාලට අරගෙන ඉන්නේ. ඉතින් මේ ලෙජන්ඩ්ගේ ජීවිත කතාව සියලුම දේවල් අද අපි අහන්න සූදානම්. ඉතින් අපේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. මොකද මේ වගේම legends ලා ගොඩක් ඔයාලා වෙනුවෙන් එයාලගේ කතාව ඔයාලා එක්ක බෙදා ගන්න සූදානම්ෙන් ඉන්නවා. ඉතින් මගේ කතාව පැත්තකට තියලා වෙනදා වගේම ආයිබෝන් කියලා ඉන්දිකයේ ආයිබෝන් ජේ ප්‍රමෝ ඔයාලා ආදරෙන් පිළිගන්නවා. මේ වෙනස් වෙන්නේ නැහැ හිම්ම තමයි නේ. ඔව් එහෙම ඉන්න උත්සාහ කරනවා. එහෙම වෙන්න උත්සාහ කරනවා. මම දකින්න අර මට දැන් මේ ටිකේම මට හම්බුණු කලාකරුවන් අයියේ මේ වයසට යන්නේ නැහැ නේ. මොකද ඒ හේතුව? මම හිතන්නේ විශේෂයෙන්ම හිත හොඳ වෙන ඕන ඉස්සල්ලාම. ඉස්සල්ලාම ඒක තමයි අදහස. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, තව කෙනෙක් ගැන නොහිත හිත හොඳ වෙන්න ඕන. මම හිතන්නේ එතන ඒක හොඳ ගොඩක් බලපායි නේ. අනිවාර්යයෙන්ම. ඉතින් ඉන්දිකා ගැන අපි කතා කරන්න ඕනේ. මොකද ඉන්දිකා පරපුරක් බිහි කරන්න. ඒ ප්‍රසංග වේදිකාවේ එලිමාන් ප්‍රසංග වේදිකාවේ තවත් කණ්ඩායමක් පුහුණු කරන්න දායක වුණු ආදරණීය කලාකරුවෙක් තමයි. ඉතින් අපි ඉන්දිකයියගේ වාසදේශයෙන්ම වැඩේ පටන් ගමු. ඉතින් ඉන්දිකයිය වාගේ ගම පළාත කොහොමද? ජුන්මල මම මේකම කුරණ. මම පාසල් ගියේ කුරුණ සාන්තානා විද්‍යාලයක විශේෂයෙන් මතක් කරනවා. ඒ ඉස්කෝලෙත් එක්ක තමයි අපි මෙතනතර ආවේ. ඒ කතෝලිකයියා. මම කතෝලික. අපේ ඕන තවත් නිදසුනක් දැන් අපේ මේ channel එක යනවා මේ කතෝලික කට්ටිය විතරද මේ කලාකරුවෝ වෙන්නේ කියලා එන මේ එකක් යනවා. මම හිතන්නේ මේ උදාහරණ මේ තියෙන්නේ අර ප්‍රවණතාවය අපි කියන්නේ. ඔව් කොහොමද දක්ෂතාවයත් එක්ක කවුරුත් ඒක මේ ආගම් බෙදෙන ඉස්සරහට යනවා. ඉතින් ගොඩක් අය හම්බෙලත් එහෙම නේද? මගේ කුරුණ පාසල එතකොට මගේ පල්ලිය මීසම කුරුණ මීසම ඉතින් මීගම ආවට අපි කුරුණ තමයි ඉතින් ඉඳලා. එතකොට පුංචි කාලේ ඉඳලම හැදී වෙඩින්නේ කුරුණ? කුරුණමයි. ඒ පුංචි කාලේ ඉඳලමත් කුරුණ මේ හෝඩි පන්තියේ ඉඳලා ඉස්කෝලේ ගියා. ඉස්කෝලෙන් අවුට් නෙත් කුරුණ සාන්තානාම විද්‍යාලයෙන් තමයි. පෞල් විස්තර ගැන පොඩ්ඩක් කියන්න. පෞල් විස්තර කියන නම් ජුට්මල්ලි මගේ ආදරණීය බින්ද දීපිකා පුතා බිනෝත් දුව සහෙලි. පුතා දැන් යා මාස්ලා විදුහල තමයි අපි පාසල් ජීවිතය යොමු කරේ. ඉතින් යා හොඳ විශේෂ සම්මාර්ථයක් අරගෙන විශ්වවිද්‍යාලයට ගියා. විශ්වවිද්‍යාලෙත් ඒ වැඩ ඔක්කොම නිම කර සාර්ථකව දැන් එයා කමර්ෂල් බැංකුවේ හෙඩ් ඔෆිස් කොළඹ එයා රැකියාව කරනවා. දුව A level කරන්නේ ආමරිය නිගම්බු යන්නේ. ඉතින් දුවයි පුතයි විරිඳයි මමයි ඉන්නවා. මට නංගිලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් රුවනි එයා ද ලංකාවේ ඉන්නවා. අනිත් එක්කෙනා මාලි. එයා ඉන්නේ ඉතාලියේ ඉන්නේ. ෆැමිලි එක ඉතාලියේ ඉන්නේ. ඉතින් මට සහෝදරයන් දෙන්නයි. ඉතින් දුවයි පුතයි වයිෆුයි අපි ඉතින් සන්තෝෂෙන් ඉතින් සංගීත ගමනේ වැඩ කටයුතු කරගෙන මේ ගොඩක්ම තියෙන්නේ මේ අර මම බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේ සතුටක් කියන එක තියෙන මේ පවුලේ. ඒ සතුට මම ඒ වගේම පවත්වාගෙන යනවා. මොකද ඒක තමයි ගොඩක් මනසට වැදගත් සංගීත ශිල්පියෙක්ට ඒක තියෙනවා. මාර්ගය. ඒ නිසා අභිනන්දගෙන් හැම්බෙන සහයෝගය උපරිමයි. අපි කොහෙලත් මේ මම ගෙදර ඉන්න ලාගෙද hina වෙලාම තමයි ගෙදර ඉන්නේ. ඉතින් අපි සන්තෝෂෙන් ෆැමිලි එක කරා යනවා ඉතින්. ඒ දේ අලස්සන. ඉතින් එහෙම තමයි ඉන්දිකයියාගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක. මම දන්නේ ඉන්දිකයියා මේ පුංචි කාලේ ඉඳලා තමයි මේ මියුසික් ෆීල්ඩ් එකට එන්නේ. පුංචි කියන්නේ 9 10 පන්ති වගේ තමයි. ඩ්‍රම්ස් වාදනය කරන්න වෙනවද නැත්නම් ගායනා කරනවද? ඩ්‍රම්ස් වාදනය කරනවා තමයි. මොකද මේ මට මතකයි 88 වගේ කාලේ තමයි ඩ්‍රම්ස් 20ක් තිබුණා ඉතින්. කොහොමද මට 88 දී මට මැරගරවුන්ඩ් එකේ වාදනය කරන්න මගේ යාළුවෝ කට්ටියක් අවස්ථා කරන් දුන්නා. ඒතර ඕලෙවල් කරලත් නැහැ. ඒක තමයි මුලින් මත තිබ්බ ඩ්‍රම් සෙට් එක. ඉතින් ඊට පස්සේ 88 දී කුරුණ පල්ලියට අල්ලපිටියම තමයි මැරගරවුන්ඩ් මාරින්ද ඔක්කොම තියෙන්නේ. කුරුණ ගැන කිව්වහම කතා කරන්න දෙයක් නැහැනේ. මේ වෙනතුරු කුරුණ රජ කරන්නේ සංගීත ලෝලින්ගේ ශිල්පීන්ගේ පාරාදිස්සයක් විදිහට තමයි. ඉතින් අයියේ කුරුණ ගැන අපි අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. දැන් අර ඉතිහාසයක් තියෙනවනේ. දැන් අපි අහලා තියෙනවා විවිධ කලාකරුවෝ ඇවිල්ලා අපි ගැන අපිට එයාලේ කතාව කිව්වහම කුරුණ හරිම සංගීත පසුබිමක් තියෙන පැත්තක්. අනිවාර්යෙන්. ඒ කාලේ දැනුත් එහෙම තමයි. නමුත් දැන් අඩු වෙලා තියෙන වැඩ. ඒ කාලේ තිබ්බ
පරිසරය ගැන සංගීතයට සම්බන්ධ තිබු පරිසරය ගැන පොඩ්ඩක් ඒ සොඳුරු මතක් කිරීමක් මතක් කරන්න. ඒ කාලේ ඇත්තටම මේ අපි මේ කියන්නේ පාසලෙන් එවශයනික සංගීත කණ්ඩායම තමයි හදාගත්තේ. මගේ අපි ඕගන් ගහපු ප්‍රසාද් සහ බේස් ගයි ජෝයි. ඉතින් අපි කොහොම ඕ ලෙවල් කළාම පටන් අරන් ඉද්දි එතකොට අපි ප්‍රැක්ටිස් කරන්නත් තිබේ. ඉතින් ඒ කාලේ ජනප්‍රියම සංගීත කණ්ඩායම සන්ෂයින් සන්ෆ්ලවර් ගොඩක් හිටියා. ඉතින් ඒතකොට සන්ෂයින් කියන කුරුණ සංගීත කණ්ඩායම මතක් කරන්න ඕන. ලාල් අයියා අපි කුරුණමනේ. අපි අහලා පහල ෂෙල්ටන් අයියා අපි අහලා පහල. ඉතින් අපි ඔය කොයිලාවත් අපිට ඇහෙනවා දකින්නවා මියුසික්ම තමයි. මේජර් රාජ් ග්‍රවුන්ඩ් එකේ තමයි ගොඩ වැඩි හරියක් වැඩ සිද්ධ වෙන්නේ. කලින් තිබුණේ මේ මේජර් රාජ් ග්‍රවුන්ඩ් එකට කලින් තිබුණා අපි ඒක සෙල්ලම් පිටිනිය කියලා කියන්නේ පාරාක්‍රම රෝඩ් එකේ. ඒක තමයි ඉතිහාසයේ වැඩිම ප්‍රසංග තිබ්බේ. මේජර් රාජ් ග්‍රවුන්ඩ් එක ඊට පස්සේ තමයි බිහි වුණේ. වැඩිපුරම පාරාක්‍රම පාර තියෙන අපි සෙල්ලම් පිටිනිය කියලා එකට කියන්නේ. ඒක තමයි වැඩිම ප්‍රසංගාත් තිබුණේ. ඉතින් අපි නිතරම ඇහෙනවා දකින්නවා ගමේ වා කිව්වාගේ ආර්ටිස්ට්ලා ඉන්නවා ප්ලේයර්ස්ලා ගොඩක් ඉන්නවා. පල්ලිය මංගල්‍යයක් වරදින්නේ. පල්ලිය මංගල්‍යයක් වරදින ඒ ෂෝ එක බලන්න යනවා. ඉතින් ඒ පසුබිමත් එක්ක අපිටත් පොඩ්ඩක් අර ඇඟට මියුසික් කියන්නේ නිතරම තිබුණා. ඉතින් ඇවිල්ලා ඒ පැත්තට බර වුණා. ඉතින් ඕ ලෙවල් කරද්දිත් එහෙම තව ගමේ ශිල්පීන් ටිකක් එකතු කරගෙන තමයි සංගීත කණ්ඩායම හදාගත්තේ. ඉතින් හදාගෙන දැන් ප්‍රැක්ටිස් කරන්නත් යන්න බෑ. ඉතින් අනිත් සංගීත කණ්ඩායම් ගිහිල්ලා ප්‍රැක්ටිස් කරන තැන් වලට ගිහින් බලන් ඉන්නවා. මම හිතනවා දන්නවා ඇති අපි ප්‍රැක්ටිස් කරේ අපේ මේ ජෝයි බේස් ගහපු ජෝයිලා ගෙදර පොඩි ප්‍රබන්ධයකට කාකොට පෙට්ටියක් තියාගෙන තමයි ඔයගේ ප්‍රැක්ටිස් කරේ. දැන් සවුන්ඩ් ප්‍රැක්ටිස් කරන තැනක් යන්න බෑ. ඒ කාලේ ඒවා නැද්ද? ඒ කාලේ සවුන්ඩ් ප්‍රැක්ටිස් තිබුණා මීගමේ හිටියා ක්වින්ටින් නැගල එක්ක. සමහරට ඔයා දන්නත් ඇති. ක්වින්ටින් එයා සරම අඳින්න නිකන් පපුවට අඳින්නේ. සරම ඇඳලා ඉන්නේ. එයා ළඟ තමයි ළඟ හොඳ දැවන්ත මේ මේක දැන් බැලුවොත් දැවන්ත සංගීත කණ්ඩායම් වලින් හැම කෙනාම මේක දන්නවා ක්වින්ටින් අය. අපි උතෙන්ට ප්‍රැක්ටිස් කරන්න යනවා. ගිහිල්ලා බලන් ඉන්න මම හිතන්නේ පොඩි ගානක් ගන්න අපි කට්ටිය ඔය පියල් 20 30 දාලා ඒ කාලේ මොන බෑන්ඩ්ද ප්‍රැක්ටිස් කරන්නේ? ඒ කාලේ සන්ෂයින් ප්‍රැක්ටිස් කරලා තියෙන එතන. එතකොට තව තියෙනවා සුපර් රිදම් කියලා. එතකොට එතන ඒ කියන්නේ ඒ කාලේ ඔලුවට ආවේ නැහැ නම් ටික. සයින්ස් කණ්ඩායම් දකින්න විතරයි. සන්ෂයින් විශේෂයෙන් හිටියා. තවත් ඒ වගේ මම හිතන්නේ ඔය අද සංගීත ශ්‍රේෂ්ඨයෙන් කියන්නේ බෑන්ඩ් වශයෙන් නොවුනත් ඒක සංගීත කණ්ඩායම් වල හොඳ ප්ලේයර්ස්ලා ක්වින්ටල් ළඟ ප්‍රැක්ටිස් කරපුවා තමයි. කොතනද කරේ අය ප්‍රැක්ටිස් කරේ? ප්‍රැක්ටිස් කරේ අපි මීගම ටවුන් එකෙන් පිටිවන පැත්තට යද්දි මීටර් 200ක් විතර යද්දි දකුණු පැත්තේ තමයි ස්ථාන තිබුණේ. ක්වින්ටල් අයියා හරි හොඳ මනුස්සයා. නිකන් තැඹිලි පාට ඩ්‍රම් සෙට් එකක් තිබුණේ. එතනයි තව විශේෂ ප්‍රැක්ටිස් කරපු තැනක් තිබුණා මේ කවුරුත් සමහර දන්නේ නැතොත් දන්නවා කිම් පිචර්ස් සවුන්ඩ්ස් කියලා. ඒක තිබුණේ ගල් කන්නන්නේ පොඩ්ඩක් අතුරට යන තැන කිම් පිචර්ස් සවුන්ඩ්. මමත් ඔතනටත් ගිහිල්ලා තනියම ගිහිල්ලා බයිසිකල් එකේ බලන් ඉන්නවා. හැබැයි දවස් දෙකක් මට යදුනා ප්ලේ කරන්න කියලා. මොකද මං එනවා සංගීත කණ්ඩායම එක්කනේ මම තනියමනේ. ඊට පස්සේ මම ඉස්සර කිව්වම මට දවස් දෙකක් දුන්නා ප්ලේ කරන්න කියලා. ඒකත් මට මතක ඇති මොකද මුදලක් අය නොකර. මුදලක් අය නොකර මට දුන්නා මේ ක්වින්ටන් එකේ අපි සංගීත කණ්ඩායම ප්‍රැක්ටිස් කරේ. අතන මට තනියම දවස් දෙකක් ප්ලේ කරන්න දුන්නා. ඉතින් මට මාර ආසාවක් ඇති වුණා. ඉතින් එතන සංගීත කණ්ඩායම ගොඩක් සංගීත කණ්ඩායම් එතන දෙන්නේ කිම් පිචර්ස් කියලා තිබුණා. ඒ කාලේ අය දන්නවා ඔක්කොම. ඊට පස්සේ මම ප්‍රැක්ටිස් කරන් තමයි එවසෙන් සංගීත කණ්ඩායම කියලා හදාගත්තා. එවසෙන් ඒක හිටියේ අපේ ප්‍රසාද් ජෝයි ටිරෝන් එතකොට සුදත් පැට්‍රෝනියස් හිමාල් මාත් එක්ක. ඉතින් ඔහොම තමයි ආරම්භ වෙලා ඉස්සරහට තරුණ ගොල්ලෝ. ඔව් එතකොට අවුරුදු 18ක් ඔව් 18ක් 19ක් වගේ හිටියේ. එහෙම තමයි ගියේ. එතකොට දැන් ඔහොම තමයි දැන් ඉන්දිකයියගේ සංගීත ගමන පටන් ගන්න. එතකොට ඉන්දිකයියේ දැන් ලංකාවේ ගත්තාම අපි කතා කරන්න ඕන සංගීත කණ්ඩායම් කීපයක් තියෙනවා. මම ඒවා ඉදිරියේ දැන් වැඩසටහන අරගෙන අතරේ කතා කරනවා. දැන් ඉන්දිකයියා දැන් අර එවර්ෂන් සංගීත කණ්ඩායමත් එක්ක පටන් ගත්තනේ. ඒ කියන්නේ වාගේ සංගීත කණ්ඩායමද? මගේම නෙමෙයි අපි කට්ටිය එකතු වෙලා ඉස්කෝලේ කට්ටිය එකතු හදාගත්තේ සංගීත කණ්ඩායම. ඉතින් එවර්ෂයින් සංගීත කණ්ඩායමෙන් ගමන් ආරම්භ කරපු ඉන්දිකයියා ඉතින් ලංකාවේ හදවතේ රැඳෙන සංගීත කණ්ඩායම් කීපයක සංගීතවත් කරන්නට තමන්ගේ දායකත්වය ලබා දෙන්න සූදානම්ින් වැඩ කටයුතු කරා. වැඩ කටයුතු සිද්ධ කළා. ඉතින් ස්වර්ණම යුගයක් තමයි සීදුව සකුරා කියන්නේ. ඉතින් ඉන්දිකයියේ සීදුව සකුරා ගැන අපි කතා කරන්න ඕනේ අද වැඩසටහනේ. සීදුව සකුරා කොහොමද සම්බන්ධ වෙන්නේ? එවර්ෂන් සංගීත කණ්ඩායම පස්සේ යුත්මලි මම ශ්‍රීලා ලබේකුණ ඒ ටීම් සංගීත කණ්ඩායමේ ප්ලේ කරා. ඊට පස්සේ අපේ දොළමුල්ලගේ 7 up ප්ලේ කරා. ඒ අතර ඉන්න අතර තමයි 97 තමයි අජිත් මට ආරාධනා කරේ මේ සකුර බෑන්ඩ් එන්න කියලා. හැබැයි එතකොට මේ මොකද මට ආරාධනා කරේ ඔක්ටෝබෑට්ස් ගහන්න කියලා. මම ඩ්‍රම්ස් නේ ගහන්නේ. පොඩි කාලේ ඉඳලම. එතකොට මේ ඔක්ටෝබෑට් කොහට යාට අඩුවක් එතන තියලා මට කතා කරා. එතකොට මේ අපේ බේස් ගහපු සුදත් සහ ලීඩ් ගහපු සනා අපි තුන්දෙනා එක මේ 7 up සහ සංගීත කණ්ඩායම අපි තුන්දෙනා එකට ප්ලේ කරා. මම ඩ්‍රම්ස් බේස් ලීඩ්. ඒ කියන්නේ දොළමුල් අයියාගේ සංගීත කණ්ඩායම. ඒකත් හිටියා. ඒ කියන්නේ සුදත් අයියයි සනයි සනත් අයියයි ඔය අපි හිටියා. ඒ වගේ තව සංගීත කණ්ඩායම් අපි හිටියා. ඉතින් එතකොට මේ
ඒ මින්න ගමන් සුදතුයි සනයි තමයි ගියේ මේ සකුර බෑනර් ගියේ. ගිහලා ඒ දෙන්න තමයි මාව යෝජනා කරලා තිබ්බේ. මේ අඩුවක් තියෙද්දි මාව ගන්න කියලා. ඊට පස්සේ මාව හොයාගෙන 97 අපි සංගීත කණ්ඩායම මට කොමල්ලි පොඩක් මේ ෂෝ එකක් තියෙනවා පොඩ්ඩක් ඔක්ටෝපස් ප්ලේ කරලා දෙන්න. මොකද මම ඇත්තටම ඔක්ටෝපස් කොහෙත් ප්ලේ කරලා නැහැ. කවදාකවත් ඔක්ටෝපස්. ඒතකොට ඉන්ස්ට්‍රුමන්ට් එකක් තිබ්බද ඒකට? ඩ්‍රම්ස් නම් ප්ලේ කරන්නේ ඔක්ටෝපැඩ් ප්ලේ නෑ නෑ මුකුත් ප්ලේ කරන්න එන්නේ නෑ මුකුත්ම නෑ මාළඟ. ඒක ප්ලේ කරලත් නෑ. කොහොමද එහෙම දැන් ඩ්‍රම්ස් වාදන ශිල්පයකට ඒ අවස්ථාව හම්බෙන්නේ? මොකද මේ අපේ බේස් ගහන සුදත් කියලා තියෙනවා මෙහෙමයි මේ අඩුපාඩු පුරව ගන්න මේ ඩ්‍රම්ස් ගහනකොට පෑඩ් පැත්ත පොඩ්ඩක් හරි පුළුවන් වෙනවනේ කියලා පොඩ්ඩක් හැන්දා යන් කියලා හිටියා. එතකොට මේ සංගීත කණ්ඩායම ඔක්ටෝපැඩ් කියන එකක් තිබුණ නැද්ද? ඔක්ටෝපැඩ් තිබුණා ඒ වෙලාවේ ඒ වගේ වුණේ සකුරා බෑන්ඩ් එක හිටපු කවුරු හරි කෙනාගෙන් අඩුවක් හරි ආව නැතුව ගිහලා ප්‍රශ්නක තමයි මම ගන්නන් ගියේ. ඊපස්සේ ගන්නන් ගිහලා පළවෙනිම ගිහිල්ලා ඉතින් අපි මං ගියා මං ඇත්තටම මම පෑඩ් ප්ලේ කරලා නැහනේ. පුළුවන් විදිහට ප්ලේ කරන්නම් කියලා. ඊට පස්සේ ආකෝ කමෙන්ට් එකක් මම බේ කරන ඊපස්සේ පොඩි තිබුණා හේ පොඩි එක්ස්ට්‍රා කාඩ් එකක් අටට බෙදලා මෙහිම ටොනික් පීනක් දාලා එහෙම තමයි පෑඩ් එක තිබුණේ. අපි ප්‍රැක්ටිස් කරන බොක්ස් ගිටාර වලින්. ඉතින් ඕක අරන් පොටුවට බෙදාගෙන මං ඉතින් ඔය පුඩු මේ බුරුසු දෙකකින් තට්ටු කරගෙන ඉතින් ඕක ඔළුවේ තමයි සද්ද ටික තියෙන්නේ. ගියා ඊට පස්සේ පළවෙනි වෙඩින් එක දංකොටුවේ ගහේ. දංකොටුවේ ප්ලේ කරා. ඊපස්සේ යා ඉතින් මම දැන් වෙඩින් එකේ ප්ලේ කරන්නේ එක්ස්ට්‍රා කාඩ් වලින් හදපු. ඕ ඒ නෑ නෑ මේ පුරුදු වෙලා වෙඩින් එකේ ප්ලේ කරන්නේ ඔක්ටෝපැඩ් එකක් තමයි. ඒ කාලේ තිබුණ XP SPD 11 සහ pad 80 විතරයි. ඉතින් ගිහලා මම මේ කියන්නේ මගේ සාමාන්‍ය මයික් අතන ඔය මේ මැෂින් පැත්ත පොඩ්ඩක් ඔය තාක්ෂණය පැත්ත මම එලවනවා. බැනුම් අහා ඔය පැත්ත මම ඉගෙන ගන්න. මට මේ පැත්තේ එකක් තිබුණා. ඊට පස්සේ මම 11 එකෙන් ටෝන්ස් එක දාලා ඒත් උඩට බලන් හිටියා. බලන් ඉඳලා මම බැලුවා එයා දිහා එයාගේ පොඩි නිකන් අවුලකුත් නෑ වගේ. දැන් මට හිතෙන්නේ අවුලක් වෙයි කියලා. අවුලකුත් නෑ කට්ටියක එහෙම මං ගැන අවුලක් නෑ වැඩි හොඳට යනවා. ඊට පස්සේ ප්ලේ කරලා ඉවරලා මට කොමල්ලි හොඳටම හොඳයි. මේ අපිට දිගටම ගහමු කියලා මං කෝ මේ ඇත්තටම මම ප්ලේ කරලා නෑනේ. මේ ෆස්ට් ටයිම් ප්ලේ කරේ කවර හොයාගන්න කියලා. ඊට පස්සේ ඔහොම කියලා කවුරුත් දන්නේ නෑ සංගීත කණ්ඩායම මේක. ඊට පස්සේ කොහොම සුමානක 97 වෙදි සකුරා සංගීත කණ්ඩායම ජනප්‍රිය නැද්ද? නෑ නෑ දන්න. ඒ කියන්නේ 97 අපි යද්දි සංගීත කණ්ඩායම නැත්නම් අවුරුදු 7කට පරණයි. නමුත් අපි යද්දිත් කවුරුත් දන්නේ නැහැ. අපි ඉන්නේ මීගමේනේ. බෑන්ඩ් එක සීදු වෙනවා. අපි මීගමේ ඉඳලා ඒ සංගීත කණ්ඩායම සකුරා බෑන්ඩ් එකක් තියෙනවා කියලා එහෙම ලොකුයක් අපිට ඇහිලා නැහැ. ඊට පස්සේ ඉතින් ඔහොම ගිහලා සති දෙකකට කතා කරා මේ ප්‍රැක්ටිස් එකක් කරමු කියලා. මම ඊට පස්සේ මට නම් එකෙන් අමාරුයි. ඉතින් මොකද බෑන්ඩ් එක ගහන්න මගේ ලොකු ආසාවක් නැහැ ඒකට. ඊට පස්සේ නෑ කමන්නේ පොඩ්ඩක් එන්න කියලා ඉතින් ආයෙ ගියා. ඒ ඩ්‍රම්ස් වාදන ශිල්පියා කවුද එතකොට? එතකොට මේ ටිරෝන් අපි දිලින්දු. එයා තමයි ඩ්‍රම්ස් ගහන හිටියේ. ඊට පස්සේ අපි දෙන්නම ඉතින් එයා අපි අඳුරන මොකද එයා මේ පැත්තේ ඩ්‍රම්ස් වාදකයන් ශිල්පියෙක් අපි මීගම පැත්තේ ගහන. ඒ වගේ හිටියේ. ඊට පස්සේ ඉතින් ඔහොම ගිහලා දවස් හත්යක් ප්‍රැක්ටිස් ගියා. කොහොමද මාව ඒගොල්ලෝ නිකන් ඇද්දිලා වගේ ඉතින් මාවත් ගියා. මම ඇදලා වගේ ගත්තා. ප්‍රැක්ටිස් කරමු කියලා ඔහොම දවස් තුනකට සකුර බෑන්ඩ් දාන්නේ. ඔහොම ඉතින් මාසයකට වැඩක් දෙකක් මාස දෙකකට ඔහොම ප්ලේ කරලා ගියේ. ඔහොම ගිහලා බෑන්ඩ් පේමන්ට් එකක් හම්බුණා. පේමන්ට් එකක් හම්බුණා. පළවෙනි 97 හරියට මම කියන්න. 97 වෙඩින් එක ගහලා අජිත් මට වෑන් එකෙන් බහිද්දි දුන්නා රුපියල් 300ක්. 100කට 3ක් දුන්නා. 100කට 3ක් නේ ඒ කාලේ ඉතින් හොඳයි ඉතින්. අවුල ලොකු දෙයක් ඒ රුපියල් 300ක් හම්බෙනා කියලා ලොකු දෙයක්. ඊට පස්සේ හරි තෑන්ක් යූ කියලා ඒක අරගෙන එතකොට මම ගියේ මගේ යාළුවෙක් හිටියා මේ නිශාන්ත කියලා ගමේ. මේ ඒ කාලේ ලුමිනස් ලේස් ආපු කාලේනේ. හරි ආසයි මේ දාලා අඳින්න එහෙම නැහැ අපිට. කොහමද එයාගෙන් ඒ සපත් දෙකයි ලේස් දෙකක් තියලා තමයි ඉතින් මම වැඩකාරය වෙතන්ට ගියේ. ඊට පස්සේ කොහොම ගිහිල්ලා ආයෙ ඉතින් ඔන්න ප්‍රැක්ටිස් එකක් කළා ආයෙ මම හිතන්නේ මාසෙකට වගේ පස්සේ තමයි වැඩක් තිබුණේ. පිටිපන ෂෝ එකක් ගාව ස්ටේජ් ෂෝ එකක්. පළවෙනි ස්ටේජ් ෂෝ එක. ඒක සකුරා සංගීත කණ්ඩායම. සකුරා සංගීත කණ්ඩායමයි. පළවෙනි ස්ටේජ් ෂෝ එක. පළවෙනි ස්ටේජ් ෂෝ එක මම ගහපු. පිටිපන ගහේ. ඒකේ ගහලා රුපියල් 500ක් දුන්නා. 500 හොඳම ගියේ. ඒ කියන්නේ වැඩේ සැටිස් දැන්. වැඩේ සැටිස් මම දැන් අරන් යනවා දිගට. දැන් මම බලනවා ප්ලේ කරන ගමන් කට්ටියගේ මුණු දිහා මොකද මම සෙට් වෙන්නේ නැහැ. මොකද මම එහෙම ඒ වාදන ශිල්පෙන් නෙමෙයිනේ. ඊට පස්සේ මම ගිහිල්ලා කොහොමද ඉතින් එතනටම මාව දැම්මා. එතනටම දැම්මා. දාලා ඊට පස්සේ ඉතින් 97 ඉඳලා ප්ලේ කරන්න ගත්තා. එතකොට අපි තුන්දෙනා තමයි අපි සම කාලේ තමයි මම සුදත් සන අපි සිව් සකුරා ගියේ. ගිහිල්ලා ඒ ප්‍රවන්තාවෙත් එක්ක ඉතින් සංගීත ගාන ටික ඇවිල්ලා ස්වර්ණෝදය කියන ප්‍රෝග්‍රෑම් එක ඔයගොල්ලෝ බලලා චූටි ගොන එක බලලා තියෙනවා දැන් වීඩියෝස් වල. ඔව්. ඒ ස්වර්ණෝදය ඕනම සංගීත කණ්ඩායමකට අතාරින්න නැතු ඕනම දෙයක්. සංගීත කණ්ඩායම ඕන දෙයක් අල්ලන්න අතාරින්න නැතුව අල්ලගෙනම හිටියොත් තමුන්ට කවදාද දවසක් එනවා. ඒ වගේ ඉතින් අයිතියත් අල්ලගෙන හිටියා. ඒකමර ස්වර්ණෝදය හම්බුණා. ඒකත් එක්ක අපි ලයිව් ප්‍රෝග්‍රෑම් 100ක් ගැහුවා. ඒ කියන්නේ එක ආටිස්ට් කෙනෙකුට සින්දු 10ක් විතර ප්ලේ කරනවා. එතකොට සින්දු 10 ගාන ලයිව් ෂෝ 100ක් කියන සින්දු 1000ක්. එතන ආටිස්ට් කෙනෙකුට අපි සින්දු 10ක් විතර බලලා තියෙනවා. ඊට පස්සේ
ඒකෙන් අපි දැන් අපිට එන ප්‍රසංග තියෙනවානේ. අපි දැන් ටික ටික දකින්න ගත්තා. ප්‍රසංගෙන් දෙන්න ගත්තා. ඒ ප්‍රසංග දුන්නාම එක ආටිස්ට් කෙනෙකුට සින්දු 10ක් බලලා තියෙනවානේ. ආටිස්ට්ලත් කැමති අපිට. ඇයි බය වෙන්න දෙන්න කියන්න දෙන්නේ නැහැ. 3 4 5 නෙම 6 7ක් ප්ලේ කරනවා. මට මතකයි කපුගේ අයියා සහ මේ කල්දේර එහෙම සින්දු අපිත් එක්ක 7ක් වගේ සිං කරලා තියෙනවා. සිං කරලා තියෙනවා. එතකොට දැන් සකුරා සංගීත කණ්ඩායමෙන් දැන් 97 අය ස්වර්ණෝදය නේ ස්වර්ණෝදය 97 කියලා අපි 98 අවසාන වගේ තමයි ස්වර්ණෝදය අපිට. එතකොට ඒ කාලේ හිටපු සමාජිකයෝ ටික මතක් කරලා අනිවාර්යෙන් මතක් කරන්න ඕන. අනිවාර්යෙන් මතක් කරන්න ඕන. අජිත් අයියා අවුරුදු වසර 7ක් 8ක් සංගීත කණ්ඩායම කරලා අපේ මේ ආගමනත් එක්ක තමයි මේක උඩට ගියේ. එතකොට කියන්නේ අර නොදන්නා සකුරා පඩියක් උඩට තියෙන කරතිව් මිනිස්සුන්ව මතක් කරන්න ඕන. ඒ ඇත්තටම මමත් එක්ක හිටිය බේස් සුදත්, ලීඩ් සනා, රිද්ම් ඇඩොල්, එතකොට ඩ්‍රම්ස් ටිරෝන්, එතකොට කීබෝඩ් ලලිත්, එතකොට සිං කරන් හිටිය බාචි, චමින්ද හිටියා. තව එක්කෙනෙක් මතක් කරන්න ඕන බාචි වෙනුවට හිටියේ සීදුම එක්කෙනෙක් හින්දි සහ ටැමිල් සින්දු කිව්වේ ඇන්ටන් මයිකල් කියලා. අපිට වැඩි ගොඩක් අඩුමල. එයා තමයි ඇන්ටන් මයිකල් අජිත් ඇත් එක්ක හැපි බෑන්ඩ් එක කරන් ආවේ. එයා මතක් කරන තව හොඳ සිද්ධියක් තියෙනවා. ඉස්සර අපි මේ සකුර බෑන්ඩ් එක ඇද්දි සකුර කියලා බෝඩ් එකක් දාගෙනවනේ. සීදු සකුර කියලා. අපි තමයි ගමේ නමත් එක්ක බෝඩ් එකක් මුලින්ම දාගෙන ගියේ. සීදු කියන නමත් එක්ක දැන් යනවා වගේ නේ. මේ කාලේ මුලින්ම අපි දාන් ගියේ. ඒ වගේ තව එකක් තියෙනවා. අජිත් අය බාර දිය තිබුණා යාට. දැන් වෙඩින් එකක් හෝ ස්ටේජ් එක ප්ලේ කරද්දි අඩි 3ක් විතර දිග පෙට්ටියක් වගේ එකක් තියෙනවා. අඩි එකමාරක් විතර උස. ඕකේ සකුර කියලා ස්ටිකර් එකෙන් ගහලා තියෙනවා. මැද ටියුබ් ලයිට් එකක් තියෙනවා. අයිතයාට කියලා තින්නේ සකුර බෑන්ඩ් එක වෙඩින් එකක ස්ටේජ් ෂෝ එක පටන් ගද්දිම එයා ලයිට් මෙහෙන් වයර් එක සෙට් කරගෙන ස්විච් එක දාන්න ඕනේ. එතකොටම ඉස්සර සකුර වල පත් වෙනවා. දැන් අපි ගිහිල්ලා අපි ඉන්ස්ට්‍රුමන්ට් එක හදා ගන්නවා වගේ ඇන්ටර්නා ගිහිල්ලා කරන්නේ පෙට්ටිය නියම තැනින් අර මොනිටර් එක උඩින් තියලා වයර් එක දිගට අරගෙන ඇවිල්ලා සෙට් කරලා නම මේ බ්‍රෑන්ඩින් කරනවා. ඒ කාලේ තාක්ෂණත් එක්ක ඉතින්. ඒක දැන් නම් අඳුරන්නේ නැහැ අපි. අඳුරන්නේ නැහැ මේ අපි අහවල් කට්ටිය තමයි කියලා මිනිස්සු බලන් ගිහදී ඉස්සරහා මොනිටර් උඩ තමයි තියෙන්නේ. ඉතින් එයා වෙලා වයර් එක සෙට් කරලා ඔක්කොම තියද්දි සීදුව සකුරා කියලා කියද්දිම එයා ස්විච් එක දානවා. ලයිට් එක පද යන්ටරේ විශේෂයෙන් මතක් කරන්න ඕන. ඒ මොකද දැන් අදටත් අයිතිය සාර්ථකව සංගීත කණ්ඩායම කරන් යනවා. එයා මොනවා මේ අවහිර බාධකාවත් එයා හොඳට සංගීත කණ්ඩායම කරා යනවා. ඉතින් අදටත් ඒ සකුරා කියන නම ඇතුලේ මේ කියපු කට්ටියගේ මම හිතන්නේ මම නම් ටික ඔක්කොම කිව්වා. අමතකුන්නේ නැහැ කාගේද? මේ කියපු කට්ටියගේ දහඩිය කඳුළු මහන්සිය කැපවීම ඒ එකතු වෙලා තමයි මේ සකුරා කියන නම තියෙන්නේ. ඉතින් අදටත් සකුරා කියන සංගීත කණ්ඩායම කරන් යනවා. මේ මුල කියන්නේ එක තැනක හිටපු සකුරා කර තියලා උස්සපු කට්ටිය තමයි මේ සෙට් එක. අයියලා ඇතුළේ මේ සෙට් එක. ඔව් අපේ සෙට් එක. මේ සෙට් එකේ අපි අදටත් මතක. ඊට පස්සේ ලයිව් ෂෝ අපි ITN රූපවාහිනී සිරස ගොඩාක් ස්වර්ණ වාහිනීම ලයිව් 100ක් ප්ලේ කරා. ඉතින් ඒ මිනිසුන්ට මේ මතකයත් එක්ක ජනතාවට මේ අර අපි රැඳුණා S2 මේ අහවල් කෙනා මේ අහවල් කෙනා සකුරා ඉලා. ඉතින් නිකන් සකුරා රැල්ලක් කියන්නේ කැරල්ලක් වගේ එකක් ඇති වුණා. ඔව් ඒ ස්වර්ණමය යුගයේ හිටපු සෙට් එක තමයි මම මේ මතක් කරේ මේ නම් ටික කිව්වේ. ඒ නිසා තමයි අදටත් අපි මතක. ඉතින් ඇත්තටම සිව් සකුරා කියන එක අවසානයේ අපිට අද බලනකොට මට හිතෙන්නේ නිකන් සිව් සකුරා මම හිතියා කියන එක ආභරණයක් වගේ දෙයක් ලැබිච්ච එක. ඉතින් ඒක අපේ කැපවීම සහ අපේ ලක් එක අජිත්යාගේ උත්සාහය ඔක්කොම මත ඉතින් අපිට ලැබුණා. ඒක ඉතින් දෙවියන්ට ස්තුති කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම. ඉතින් ඔන්නෝම තමයි සකුරා සංගීත කණ්ඩායමේ මුල් පෙළේ සමාජිකයෝ විදිහට සකුරා සංගීත කණ්ඩායම සීදුව සකුරා සංගීත කණ්ඩායම ලොකු තැනකට ගන්න උත්සාහ කරලා අද වෙනකොට ලංකාවේ එලිමහල් ප්‍රසංග වේදිකාවේ නම වැජිබිලා තියෙන්නේ. ඉතින් අර මම හැම වැඩසටහනකම කියනවා මේ කලාකරුවන්ගේ ඒ දහඩිය කැපකිරීම තමයි හැම දෙයකටම සාර්ථකත්ව වෙන්නේ. ඉතින් තමන් නියෝජනය කරන ස්ථානය රැකගන්න ඕනම දෙයක් කරයි ඒ කාලේ. ඒ තරම් මහන්සි වීම තමන්ගේ තරුණ කාලේ තමන්ගේ ආර්ථික ශක්තිය හැමදේම කැප කරන්නේ එක අරමුණකට යන්න. ඉතින් එහෙම වුණ නිසා තමයි ඒ අදාළ බ්‍රෑන්ඩ් ලස්සන නම් වලින් අපේ හදවත්වල වැජි වෙලා තියෙන්නේ. ඉතින් සකුරා සංගීත කණ්ඩායමට මොකද වුනේ? ඔයාට මොකද වුනේ? එතකොට අපිට ඒ කාලේ අපි දකින්නේ නැහැ මොකද වුනේ? අපි මොකද වෙන්නේ කියන එක අපිට අහන්න ලැබෙන්න සැලසෙන්නේ නැහැ. ඔව්. ඇත්තටම අයියා සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙන්නේ ඇයි? ඇත්තටම මම පොත්ගල හේතුව නිසා මම ඉවත් වුණේ. ඒ කියන්නේ මේ සංගීත කණ්ඩායම මම වසර 10ක් විතර හිටියා. ඒකේ 97 ඉඳන් 2007 වෙනවා. නෑ 2005 වෙනකන් හිටියේ. අවුරුදු 7ක් 8ක් හිටියා. ඒ කියන්නේ ඇවිල්ලා සංගීත කණ්ඩායම අඳුනගත්තු පීක්ම යුගය.
පීක්ම යුගය. ඒ කියන්නේ සමහර මාසවල දවස් 30ටම අපි ප්ලේ කරනවා ඒ කාලේ. ඉතින් ඒත් එක්ක ඊට පස්සේ මගේ පුද්ගලික හේතුත් එක්ක මම මේ සංගීත ගන්න නතර වෙනවා කී මං හිතුවේ. එතකොට සංගීත කණ්ඩායම දැන් අය අවුරුදු 7ක් ඇතුළත වෙනස් වුණු සමාජිකයෝ ඉන්නවද? මුලින්ම වෙනස් වුණේ අපේ රිද්ම් ගිටාර්ස් ඇඩෝල් තමයි. මුලින්ම වෙනස් වුණේ. ඊට පස්සේ වෙනස් වුණා අපේ චමින්ද වෙනස් වුණා. ඊට පස්සේ තමයි මම නතර වුණේ. මං කාලා තිස්සේ මං කී මම හිටියේ. ඒ භාෂිත් එක්කයි වැඩ කරා. ඔව්. ජූඩ් රොගන්ස් එක වැඩ කරා. ජූඩ් රොගන්ස් එකත් වැඩ කරා. අවසාන කාලේ. ඡන්ද අවසානක මම හිටියේ චන්දනෙක් මම හිටියේ. ඉස්සර මට මතකයි චන්දනයි ජූටුයි සංගීත කරන එද්දි මම හිටියානේ. එතකොට ඒගොල්ලන්ට මේ අපි ෂෝ එක කරලා අයිත් අයියා දෙන්නට කියනවා මේ වෑන් එකකින් යද්දි මාව කුරුණට යනවා මාව දාන්න. මගෙන් අර සින්දුවට ගිල්ල ගන්න කියලා. මාළඟ තමයි ඔක්කොම තිබුණේ. ඔක්කොම මාළඟ තියෙනවා අදටත් තියෙනවා. තිබුණේ. ඉතින් මම ටක් ගාලා ගෙදරට ආවා. ගෙදරට කෝල් එකක් දීලා කියනවා මේ සින්දු කැසට් ටික ලෑස්ති කරලා තියන්න කියලා. බැස්සම වෑන් එකට දෙනවා. ඉතින් ඒගොල්ලන්ට බලා ගන්න හින්දා ඒ දෙන්නත් එක්කත් මම වැඩ කරා. ඊට පස්සේ මම මෙහෙම නතර වෙන්නම් කී කීරාද ඒගොල්ල අයිතම විශ්වාස කරෙත් නෑ ඒක. කොහොම හරි ගිහිල්ලා කියලා මගේ අවස්ථාවත් තිස්සේ මම ඊට පස්සේ නතර වුණා. ඉතින් අපි මේ නතර වුණේ හිත හොඳින් නතර වුණේ. ඒ කියන්නේ අදටත් අයිතලා ගෙදර අපිට ඉස්සරහ දොරෙන් ගිහලා පිටිපස්ස දොරෙන් එන්න පුළුවන්. සංගීත කණ්ඩායමේ සියලු දෙනා අදටත් අපි හිතවත්මය කතා බහ කරනවා මම. ඒ හිතවත්කමත් එක්ක තමයි මේ නැත්තම් අපිට වෙන දෙයකින් නතර වුණා නම් එහෙම වෙන්නේ නෑනේ. නේ? අදටත් අපි සියලු දෙනාත් එක්ක අජිත්‍යත් එක්කත් ඒ හිතවත්කම තියෙනවා. ඉතින් එක එක්කෙන එහෙම තමයි. ඉතින් කාලයක් දැන් හැම සංගීත කණ්ඩායම හිටපු කවුරුත් නෑනේ. කාලයක් ඇති එක එක්කෙනා උකුත් එක දැන් අවස්ථාවල වෙනස් වෙනවා. වෙනස් වෙනවා. දැන් මෙතන මේ කට්ටිය වෙනස් වුණේ එකපාර නෙමෙයි. එකපාර තුන් දෙනෙක් යනව නෙමෙයි. එහෙමනම් හේතුවක් තියෙනවා මොකක්. එහෙම නෙමෙයි. කාලෙන් කාලට එක එක්කෙනාගේ යම් හේතු මතනේ එහෙම වෙනස් වුණා. එහෙම තමයි. ඉතින් ඔන්නෝම තමයි සකුරු සංගීත කණ්ඩායමේ සීදුව සකුරා. මේ සකුරා කියලා තියෙනවද ලංකාවේ සංගීත කණ්ඩායම? සීදුව සකුරා මේ සකුරා රේන්ජ් සංගීත කණ්ඩායම තිබුණානේ. අර වාය කිව්වර ඔයාලා තමයි ඉස්ලාම් සීදුව කියලා ගමක නමක් දාලා ඉස්ලාම් කියන්නේ කියන්නේ. ඔව් සකුරා රේන්ජ් කියලා සංගීත කණ්ඩායම තිබුණා. ඒක නමුත් මේ සකුරා කියලා තමයි කවුරුත් දන්නේ. දෙකම එක කාලේ තිබුණානේ. නම් දෙකෙද්දි මාර එක චිල්ල එකක්. ඊට පස්සේ ඉතින් අපි දැන් අඳුනා ගැනීමකුත් අවශ්‍යයිනේ හරියටම. මේ කට්ටිය මේ කියලා ඒ අදහස් එක තමයි අජිත් අය සීදුව කියන කෑල්ල බෝඩ් එකේ සීදුව සකුරා කියලා අපි බෝඩ් එකක් දාගෙන වෑන් එක යනවා. ඉතින් අයිත් තමයි හිතන්නේ මේ දේ ලංකාවේ මුලින්ම කරේ මම හිතන්නේ අපි දැනුවත් එහෙම බෝඩ් එකක් දාගෙන කවුරුත් ගියේ නෑ මගේ මතකයේ හැටියට. අනික ගමක නමක් දාලා කෙලින්ම තමන්ගේ ගමේ නම දාගෙන බෝඩ් එකක් දැම්ම අයිත් තමයි ඉස්සරහ. දැන් සීදුව සකුරා සංගීත කණ්ඩායමේ ඉන්නවා කියන්නේ අවුරුදු 7ක් එක දිගට වැඩ ගන්නවා කියන්නේ ඉතින් ආයි ලංකාව හොල්ලලා ඉවරයි. චරිතය විදිහට දැනගෙන ඉවරයි. එතකොට සංගීත කණ්ඩායමේ ආරාධනාවක් නැද්ද? ඒ කාලෙත් කියන්නේ නිකන් කියන්නේ කෙලින්ම කියන්නේ අහනවා. දැන් ඔයා මෙතන ඉන්නවද? තා කොච්චර කල් ගහනවද මෙහෙමද? වට ගෙවීම කොහොමද? එහෙම නිහන්නේ ජමලි. يعني විස බීජ එහෙම දාන්න නෙමෙයිනේ. නෑ එහෙම දාන්න මේම අහනවා. එම්ම සමට එහෙම අහලත් බලනවා මුලින්. හැබැයි ඒ කාලෙදී මම විතරක් නෙමෙයි අනිත් අයත් ඒ කාලේ ඒ වලට කවදාකවත් යට උන්නේ නෑ. අද දවසේ වගේ නෙමෙයි. මෙයාගේ මේ සංගීත කණ්ඩායම මෙච්චරයි අරයා මෙච්චරක් දෙනවා කියලා යන්නේ. අපි අර එක පොකුරක් වගේ තමයි හිටියේ. එක පොකුරක් එක අරමුණ එක පොකුරක් වගේ හිටියේ. ඒ නිසා තමයි ගමන ගල් ටික වගේ උඩට ගියේ. කවුරුත් පැනලා යන්න බැලුවේ නෑ. අතන උදලක් ගෙවන වැඩි නැත්තම් මෙතන ට්‍රාන්ස්පෝර්ට් එක දෙනවා නැත්තම් මෙතන හොඳයි ප්‍රැක්ටිස් ගියාම එහෙම තිබුණා. නමුත් ඒ කාලේ සංගීත කණ්ඩායම කවුරුත් අපේ සංගීත කණ්ඩායම කිසිම කෙනෙක් ඒ වගේ දෙයකට නම් ඇත්තටම ගියේ නෑ. අජිත්‍යත් එක්ක එල්ලම හිටියා. ඔව්. ඒතකොට දැන් සකුරා සංගීත කණ්ඩායමේ අවුරුදු 7ක් ඉද්දී ඒ ජනප්‍රියත්වය කියන එක මම කතා කරා කියන එක අනිවාර්යයෙන්ම තියෙනවානේ. එතකොට සකුරා සංගීත කණ්ඩායමත් එක්ක කරට කර තරංග කරන තිබු සංගීත කණ්ඩායම මොනවාද? කියන්නේ මම කියන්නේ 2004 කාලය තුල සකුරා සංගීත කණ්ඩායමත් එක්ක තරංග කරන ඒ කාලේ හිටිය ඒ කියන්නේ අපිට කලින් ජනප්‍රිය සංගීත කණ්ඩායම් ගොඩක් හිටියනේ. ඒතකොට සන්ෆ්ලවර්, සන්ෂයින්, මේරියන්ස්, ගැලැක්සිස් ඒ සංගීත කණ්ඩායම් ඇවිල්ලා ඉවරයි. අපි ඊට පස්සේ ආවේ. අපිත් එක්ක ෆ්ලෑෂ් බෑක් හිටියා. ෆ්ලෑෂ් බෑක් හිටියා. ඔව් ජනප්‍රිය සංගීත කණ්ඩායම් වල ෆ්ලෑෂ් බෑක් තව තිබුණා. ඉතින් මාරිම්බා එතකොට ඒ කාලේ හිටියා මාරිම්බා, බ්ලූ ෂැඩෝස් තිබුණා. ඒ වගේ සංගීත එතකොට සෙනිත් තිබුණා. ඒක සංගීත කණ්ඩායමක් තිබුණා. සනිදප ආවේ සනිදප ගැන කියන්න ඕන. ඒ කියන්නේ 2000 අපි ස්වර්ණෝදය ප්‍රෝග්‍රෑම් සීජා ප්ලේ කරා. අපිට බහරින් ටුවර් එක ආවා. පළවෙනි ටුවර් එක. බහරින් ටුවර් එක ගියොත් 101 වෙනි ස්වර්ණෝදය ප්ලේ කරන්න අපිට හම්බෙන්නේ නැහැ. ඒ දිනේට අපි නැතු යනවා. ඊට පස්සේ මීගමුවේ සුපිරිම ක්‍රිස්පි චිකන් ටේස්ට් එකේ රස බලන්න නම් මෙන්න මේ කොම්බෝ පැක් එක ඕඩර් කරලා බලන්න. දැම්ම කතා කරන්න ටේස්ට් එකකින් නිගම්බෝ අපිට. අයිත් ස්වර්ණහත් එක්ක කතා කරලා
එහෙන් කියලා තිබුණා එහෙනම් ඔයා විශ්වාසන්ත සංගීත කණ්ඩායම දාන්න කියලා. අජිත්‍ය සනිදපට තමයි මේ ෂෝ එක දුන්නේ. සනිදපලව මේ ඒගොල්ලන් හටම අඳුනගත්තේ මේ සංගීත කණ්ඩායමේ මෙයා ලීඩ් ගිටාරිස් මෙයා ඩ්‍රම්ස් මෙයා කියලා මේ සනිදප කියන සෙට් එක අඳුනගත්තේ ඒ ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි. ඒක වගකීමෙන් කියනවා. ඔව් එතන පළවෙනි ඒගොල්ලන්ගේ පළවෙනි එක නෙමෙයි. අපි ලයිව් එක සාහිත්‍ය දුන්නේ මං හිතන්නේ ඒගොල්ලන් පළවෙනි ලයිව් එක. ඔව් ඒගොල්ලෝ සංගීත කණ්ඩායම දැම්මේ. එතකොට සනදප සංගීත කණ්ඩායම දන්නේ නැද්ද? සංගීත කණ්ඩායම පටන් ගන්න තිබුණා. ඒගොල්ලන් මම හිතන්නේ ටීවී channel එකේම ලයිව් ෂෝ එකකින් දැකලා තිබුණේ නෑ මගේ මතකේ. ඔව් මේ පළවෙනි එක. හිටියේ කවුදයි සනදප සංගීත කණ්ඩායම? එතකොට හිටියා ඉතින් අපේ යාළුවෝ ඔක්කොම හිටියේ සාන්ත, අජිත්, ප්‍රසංග, එතකොට චන්දන, ඩික්සන් අයියා, එතකොට නිරංගල ඔය සෙට් එකම සංජු සංගීත ඒ සෙට් එකම තමයි හිටියේ. ඒගොල්ලන්ගේ එතකොට අයියලාගේ අවස්ථාවකින් තමයි එතන නිර්මාණය. ඔව් ඒගොල්ලන්ට ඒක හොඳ අවස්ථාවක් ලැබුණා. මට මතක ආටිස් නිමල් ගුණසේකර වෙන්නේ නැති කියලා මට පොඩි මතකයක් තියෙනවා. ප්ලේ කරේ ඒගොල්ලෝ අපි වෙනුවෙන් ප්ලේ කරේ. ඒගොල්ලන්ට ඒ අවස්ථාව දුන්නේ අයිතිය දුන්නේ. අයිතිය වගේ වැඩ කරනවා. ඉතින් ඔන්නවම තමයි ඉතින් අපි නොදන්න කරුණු කාරණා අපි හොයලා බලද්දි ඉතින් ඉතිහාසයේ හරි සුන්දර ඉතිහාසයේ සමහර අයගේ උදව් නිසා සමහර විදිහට තමන්ගේ ජීවිත වෙනස් වෙලා තියෙනවා. ඉතින් අපිට මේ කතාවල් අහද්දී ඒ කාලේ මම හිතන ගොඩක් සුන්දරයි. දැන් වගේ මුදලටම ගිය දැන් අයියේ දැන් සංගීතය කියන්නේ තනිකර ආර්ථිකය උඩුයට කුරුණු දෙයක් වෙලා ඉවරයි. එතකොට ඒ කාලේ මම හිතන්නේ තියෙන්නේ නැති. නමුත් මේ වගේ නැතුව ඇති. නෑ මේ වගේ. හරි. ඉතින් මට ඉතින් දැක්කහම මට හැම වෙලේම දක්ෂ සංගීත කණ්ඩායමක ජනප්‍රිය සංගීත කණ්ඩායමක කවුරුත් ආදරය කරන තවත් සුපිරි වාදකයෙක්ම තමයි මතක් වෙන්නේ. පාට හැමෝම කියනවා තියෙම. ඒත් මෙයා වගේ වාදනය කරනවා කියලා. කියන ටික විදිහට කියන ඔයා කියන කෙනාද කියන එක හරි. මම කියන්නේ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ රොෂාන් අයියා වගේම කපාපු පළුවක් කියලා එයාට මේ කියන්න පුළුවන්. කියනවාද? සමහරකට වෙන්න ඇති මොකද ඇත්තට මම මේ මුලින්ම මේ කියන්නේ ඩ්‍රම්ස් වලට එද්දී මම ඇත්තටම දැකපු ඩ්‍රම්ස් වාදක දෙන්නෙක් ඇස් දෙකට දැක්ක. ඒ තමයි ලූෂන් අලහකෝන් සහ මහින්ද සිල්වා. ඒ දෙන්නා තමයි අපි නිකන් අපිට මේ ආසාවක් ඇති වුණේ. ඒ දෙන්නව දැකලා ලූෂන් අය මහින්ද අතරත් මම හිතවත් දෙන්නෙක්. ඉතින් එතනින් ඔහම ඒ දෙන්නව ඔහම බල ඇති මහින්දයාට ගොඩක් මගේ ටිකක් හිත ඇදුණා. යාගේ බීට්ස් පැත්තට ලූෂන් අය කියන්නේ රෝල්ස් පැත්තෙන් ඒක අති දක්ෂයෙක්. මහින්දයා බීට්ස් පැත්තෙන් හිටපු කෙනෙක් සන්ෆ්ලවර් ගාවේ. ඉතින් මහින්දයාගේ පැත්තට පොඩ්ඩක් මට ආසය තුනේ බීට්ස් පැත්තට. ඊට පස්සේ මේ ඒ කාලේ මහින්දයා මේ පොඩි කැසට් එකක අර සින්දු 4 කැසට් එක ආවේ. ඒ කාලේ මහින්ද සිල්වා මේ කියන්නේ අලුතට ඉගෙන ගන්න පොඩි ඩ්‍රම්ස් මේ පුහුණු කරන කැසට් එකක් එළියට දාලා තිබ්බා. මම ඕක කැසට් එකත් අරගෙන ඕකෙන් බීට්ස් එකෙන් පුරුදු වෙනවා. ඒ නිසා ඒ පැත්ත බාර වුණා. ඒක සන්ෆ්ලවර් ජනප්‍රියයි. සන්ෆ්ලවර් ජනප්‍රිය කාලේ. සුපර්ස්ටාර් නෙමෙයි. නෑ සන්ෆ්ලවර්. ඊට පස්සේ ඒ කැසට් එකෙන් අහලා මම ගොඩාක් බීට්ස් අල්ලගත්තා. ඒතර පොඩි ටියුබ් එකයි ඔය කොග්ගිල් වලින් හදපු ෆුට් එක අල්ලලා. ඉතින් ඒ කැසට් එක මේ ප්‍රැක්ටිස් කරලා අර මහින්දයා පොඩ්ඩක් මට ස්ථීර වුණා මහින්දයාව. ඊට පස්සේ එහෙම ගිහිල්ලා ඉතින් එයාව තමයි ඇත්තටම දැන් අපිට කවුරු කෙනෙක් ඉන්න බෑ ඉස්සරහින් බලාගන්න. මහින්දයා තමයි ඇත්තටම මම වගේ චරිතය. ඔව් ඇත්තම චරිතය. ඒතර දැන් අපිට දැන් තේරෙනවා නිකන් මෙයා මේ ඇන්ටන් මේ රොෂාන් අයියා වගේමයි කියලා දැන් කියන්නේ ඒක අපි බලන් ඉන්න අපිට තේරෙනවා කියන්නේ ඒ වගේම විදිහට ප්ලේ කරන්න හදනවද? නෑ ඇත්තටම සමහරට මේ එහෙම දැන් එහෙම වෙන්න බෑනේ ඇත්තටම නේ. ඒ රොෂාන් කියන්නේ ලංකාවේ පිළිගත්තු ජනප්‍රියම දක්ෂම ඩ්‍රම්ස් වාදන ශිල්පියෙන්නේ. ඉතින් ඒ වගේ ඇත්තටම වෙන්න එයා වගේ වෙන්න බෑ. දැන් මහින්දයා ෆලෝ කරා කියලා මහින්දයා වගේ වෙන්නත් බෑ. මම වෙන්න ඕනෙත් නෑ. වාගේ දෙයක් තමයි ඔය කරන්නේ. වෙන්න ඕනෙත් නෑ. සමහරකට දැන් ඒ වගේ තවත් ප්ලේයර්ස් අපි දැකලා තියෙනවා. තවත් මේ ඩ්‍රම්ස් වෙන්න පුළුවන් වෙන ඉන්ස්ට්‍රුමන්ට් වල නිකන් අපිට තියෙන මෙයා වගේ නේද මෙයා කියලා එහෙම පේන අය ඉන්නවා. තමන්ට මම ඒ වගේ පේන්නේ නැහැ. නමුත් මම එහෙම නෑ. එහෙම නෑ. නමුත් පේන්නේ නැහැ. දැන් ඉන්දිකම මම තව දෙයක් අහනවා ටෙම්පෝ එක. ටෙම්පෝ එක තමයි ටෙම්පෝ එක නෙමෙයි. ඩ්‍රම්ස් වාදන ශිල්පියාගේ ටෙම්පෝ එක තමයි. ඔව්. මේ සංගීත කණ්ඩායමේ හදවත. ඔව්. හදවත නේ හුස්ම ගන්න තැන. ඔව්. ඕක එහෙම ගියොත් එහෙම අනිත් ක්‍රියාන් ඔක්කොම අඩපණ වෙනවා වගේ. ඔව්. ටෙම්පෝ එක එහා මෙහා ගියොත් සංගීත කණ්ඩායම වල මුල් බීට් එකම සසරක් නැති වෙනවා. නැති වෙනවා. දැන් ඉන්න ගොඩක් අය ඔය ටෙම්පෝ එක කියන කතාව අතහැරලාද? එයාලා ඉලෙක්ට්‍රොනික වලට කියන්නේ තාක්ෂණයට මේ ඩ්‍රම් භාවිත කරමින් ඒවට හුරු වෙලාද? ඔව්. කියලා පොඩ්ඩක් ඒ ගැන අපිට පොඩ්ඩක් කියන්නකෝ. ඒ කියන්නේ
ඇත්තටම දැන් එකේ කාලෙට විවිධ විදිහට ඉන්ස්ට්‍රුමන්ට් වෙනස් වෙනවානේ. වෙනස් වෙන ඉන්ස්ට්‍රුමන්ට් එකයි. නමුත් ප්ලේයර්ස්ලා අප්ඩේට් යනවා. ඔව් මොකද මම කියන්නේ හේතුව ගොඩක් සංගීත කණ්ඩායම් වල අපි දකිනවා රොෂාන් ෆර්නැන්ඩෝ ෆ්ලෑෂ් බෑක් ප්ලේ කරන කාලේ, එතකොට චම්ලි අයියා ප්‍රොරෙන්ජ් ගහන කාලේ, එතකොට ප්‍රසංග තිසේරා සනිදප ප්ලේ කරන කාලේ, රොෂාන් අයියා සන්ෆ්ලවර්. එතකොට ඔය වගේ ඒ සංගීත කණ්ඩායම ඩ්‍රම්ස් වාදන ශිල්පියෝ මාර නීට් එකක් තියෙනවා කියලා මිනිස්සු කියනවා. මිනිස්සු දකින්න පැත්තේ. හැබැයි නීට් කතා වෙන්නේ ටෙම්පෝ එක නේද? ඔව් ඒ නීට් කියන්නේ ඒගොල්ලෝ දාන කියන්නේ ටෙම්පෝ එක, ඒගොල්ලෝ දාන බ්‍රේක්ස්, නවත්තන තැන්, කියන්නේ ක්ලීන් එකට අපි කියන්නේ හරි ස්ටඩි ක්ලීන් එක නතර කරන තැන්, දාන රෝල්ස් ටිකක් අපිට කනට පොඩ්ඩක් අහන් ඉද්දි නිකන් ගලාගෙන යන ගතියක් තියෙනවා. දැන් යන ගතිය එහෙම නැහැ කියනවා නෙමෙයි. නමුත් ඒක දැන් වැඩි දෝ කියලා හිතනවා. ඔව් සමහර ප්ලේයර්ස් අතේ ටෙම්පෝ පොඩ්ඩක් වැඩිපුර ප්ලේ කරන්න ස්ටේජ් වල දාන රෝල්ස් අරේන්ජ්මන්ට් බ්‍රේක් දැන් එන අප්ඩේට් එකත් එක්ක ඉතින් ඒගොල්ලෝ එතනට හුරු වෙලා ඉන්නේ. එහෙම අප්ඩේට් වෙන්නත් ඕන. හැබැයි ඉතින් අර ඒ යුගයේ හිටපු ඔය ශිල්පීන් ප්ලේ කරද්දී අදටත් ඒ අය කියනවා මේගොල්ලෝ මාර ප්ලේන් කියලා කියනවා. එහෙම දෙයක් ඒගොල්ලන්ට තිබුණා. අද ඉතින් ඇත්තටම අදට මාර දක්ෂයි. ඒ කියන්නේ මාර දක්ෂ ප්ලේයර්ස්ලා ඉන්න හැම ඉන්ස්ට්‍රුමන්ට් එකටම. හැබැයි ඉතින් දැන් අර ප්ලේ කරාට වැඩිය තව වෙනත් දේවල් වුණොත් ඒගොල්ලෝ වෙනත් දේවල් මේ මිනිස්සුන්ට පෙන්නලා උඩට යන්න බලනවා. එතකොට අර අපි හිතන් ඉන්න ඔයා කීප ක්ලීන් එක ටෙම්පෝ එක සමහරට ඒකෙන් පොඩ්ඩක් මිදිලා වෙන පැති වලට පේනවා යනවා කියලා. ඉතින් ඒක ඉතින් දැන් ඒ ගොඩේ හැම කෙනාම ඉන්න හින්දා ඒක දැන් එකම පුකුරකට වගේ තියෙනවා. ඒක තමයි දැන් ගොඩක් සංගීත කණ්ඩායම් මේක දන්නේ නැහැ. කියන්නේ ප්‍රේක්ෂකයෝ මේක ඔය මෙට්‍රෝ ඩ්‍රම් එක කියන්නේ මොකක්ද, ටෙම්පෝ එක කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. අඩුම ලීඩ් ගිටාර එක රිද්ම් ගිටාර එක කියලා දන්නේ නැති කොට්ටාසිකුත් ඉන්නවා. කියන්නේ අපහාසයක් කරනව නෙමෙයි දන්නකමට. නමුත් දැන් ඉන්න බහුතරයක් සංගීත කණ්ඩායම් වල වාදන ශිල්පීන්ට ඩ්‍රම්ස් වාදන මේ දකින්න දෙයක් ජනප්‍රියම සංගීත කණ්ඩායම් වලත් මෙට්‍රෝ ඩ්‍රම් එක යූස් කරන්නේ නැතුව ප්ලේ කරන්න බෑ. ඔව් ඒක තමයි. ඒකෙන් අර ඒක ජුට් මල්ලි ඒ අර තමුන් අර ශේෂයට ආපු එක අනිවාර්යෙන් බලපානවා. දැන් අපි එන කාලේ තිබිච්ච හිටපු අපිට ඉස්සර හිටපු වාදන ශිල්පීන් සහ තිබිච්ච සංගීත රටා වලට අපිට ඒකටම යන්න වෙනවා. ඒ නිසා අපිට ඒකට යන්න වුණා. නමුත් අපි එහෙම ගියා තමයි ඔයා කිව්ව නම් ටිකක් කිව්වේ. ඒ ටෙම්පෝ එකේ ඉන්න ඒ කට්ටිය ප්ලේ කරද්දි බොහොම නීට් එහෙමයි. නමුත් දැන් ඇත්තටම ඊට වඩා තාක්ෂණික දියුණුවයි. දැන් මෙට්‍රෝ ඩ්‍රම් එකක් අපි ප්ලේ කරන ගමන් ඇතුලේ යනවා. නෑ ඒක යූස් කරන්න ඕනේ. ඒක තමයි තාක්ෂණය අපි අතර ගත්තේ නැත්නම් අපි එකතන අප්ඩේට් වෙනවා කියන වචනයක් තියෙන එකනේ. අර මම අර කිව්වේ ඔක නොදන්න කට්ටියට සහ දැන් ගොඩක් දෙනෙක්ට අර අපිට Google Map එක නැතුව පාරක් වාහන යන්න බෑ වගේ මෙට්‍රෝ ඩ්‍රම් එක නැතුව ඩ්‍රම් සෙට් එකේ ඉඳ ගන්න බැරි කොට්ටාසයක් ඉන්නවා. ඉතින් අයියලා එහෙම නෑ. ඒකයි මම කිව්වේ. මොකද ඒ ගොඩක් බලපන් රෙකෝඩින් එකට ගියාම. රෙකෝඩින් එකට ගියාම ගොඩක් අයට මෙට්‍රෝ ඩ්‍රම් එක නැතුව මෙට්‍රෝ ඩ්‍රම් එක දාලා ප්ලේ කරන්නත් බෑ. එහෙම හිට යනවා. මෙට්‍රෝ ඩ්‍රම් එකට ප්ලේ කරන්න බෑ. මෙට්‍රෝ ඩ්‍රම් එක නැතුවනේ මෙට්‍රෝ ඩ්‍රම් එක දාව ප්ලේ කරපුවම හිට යනවා. ඉතින් නමුත් දැන් ඉතින් ඇත්තම දැන් තාක්ෂණයත් එක්ක දැන් නම් ඉතින් මෙට්‍රෝ ඩ්‍රම් එක යටින් ගයිඩ් එකක් යනවනේ. ඒ නිසා හරියටම ස්ටඩි ගහන්න පුළුවන්. මෙට්‍රෝ ඩ්‍රම් එක අයින් කරලා පස්සේ හරියට තියෙනවා. දැන් ගීත කීයට විතර රෙකෝඩින් කරලා තියෙනවද? මම සිව් සකුරත් එක්ක නම් කැසට් මං හිතන්නේ කැසට් 6-7ක් වගේ කරලා තියෙනවා. ඔව් රෙකෝඩින් ගහලා ටෙම්පරේ ගිහිල්ලා එහෙම ප්ලේ කරලා එහෙමත් ප්ලේ කරලා තියෙනවා දෙකක් විතර. ඔය එහෙම අහද්දි පුංචි කතාවක් තියෙනවා කියන්නද? කියන්නේ මේක ඇවිල්ලා 91 වගේ මම මේ වශයෙන් සංගීත කණ්ඩායමේ ඉද්දි අපිට මේ අපේ ගමේ හිටියා නිශාන්ත ප්‍රනාන්දු කියලා ආටිස්ට් කෙනෙක්. එයා ජනප්‍රිය තත්ත්වක හිටියා. නමුත් එයා එතනට එන්න කැසට් එකක් කරා. අර සින්දු 4 කරන කාලේ කහපාට පැකට් එක සින්දු 4ක් තිබුණා. ඊට පස්සේ එයා සින්දු 10ක් කරා. ඒකත් කියන්නකෝ ඒ කාලේ මෙහෙම තිබ්බා කියලා අපි දන්නේ නැහැ නේ. ඔව් ජිප්සිස්ලා ගේම කැසට් මුලින් ආව සින්දු 4 කැසට්. ඒ කාලේ තමයි මෙයාත් කැසට් එකක් කරේ. සින්දු 4 කැසට් එකක් ආව කහපාට පොඩි පැකට් එකක. ඊට පස්සේ තමයි සින්දු 10ට ගියේ. ඊට පස්සේ මෙයා මේ සින්දු 10 කැසට් එකක් එයා කරද්දි එයා ගමේනේ. එයා සින්දු 10ට තීරණය කරගත්ත ඒවසන් සංගීත කණ්ඩායම දාලා දෙන අවුරුදු 3ක් විතර ඇති. 91 වගේ 91 දෙකේ. එයා කැසට් එකේ එක පැත්තක සින්දු 5යි අනිත් පැත්තේ සින්දු 5යි. ඒ දෙපැත්තට එයා සංගීත කණ්ඩායම් දෙකක් තෝරගත්තා. එකක් තමයි ශන්ෂයින්. ඒක වෙනසක් ඒක. ඔව් එක පැත්තක සින්දු 5ක් ගන්න ශන්ෂයින්, එක පැත්තක සින්දු 5ක් ගන්න ඒවෂයින්. ඒක වෙනසක් තියෙනවා. වෙනස ගමේ බෑන්ඩ් දෙකක් ළඟම බෑන්ඩ් දෙකක් නේ. ඉතින් ශන්ෂයින් එකේ උඩට උඩම කියන්නේ මියුසික් පිළි අරගත්තන ලාල්ලාගේ බෑන්ඩ් එක තිබුණේ. ඊට පස්සේ සින්දු 5ක් සන්ෂයින් ප්ලේ කරා. ඊට ඉතුරු සින්දු 5 ප්ලේ කරේ ඒවෂෙන්. අපි ඇත්තටම මගේ අපේ ජීවිතේ ගාව පළවෙනි මේ රෙකෝඩින් එක. පළවෙනි රෙකෝඩින් මම එතන රෙකෝඩින් එක කරේ පානදුරේ සුමීගා ස්ටුඩියෝ කරේ. ලාල් තේන බඳු රංජිත් ඩෑස් තමයි ඒකේ සංගීතවත් මේ ඔක්කොම එයාගොල්ලෝ
සින්දු ටික ඔක්කොම හැදුවේ. ඉතින් අපිට ගිහිල්ලා ප්ලේ කරන්න තිබුණේ එතන. එතන විශේෂයක් තමයි අපි ප්ලේ කරා සින්දු 5. එතකොට එක සින්දුවක් තිබුණා ලතාක්කත් එක්ක මේ සංසාරය කියලා සින්දුවක් මේ ඩුවට් එක නිශාන්තගේ ලතාක්කගේ. එතකොට දැන් ඒ සින්දුව ප්ලේ කරන්නේ අර දෙන්නම තමයි. ඒ දෙන්න ඇවිල්ලා පිළිකතු දෙන්නේ රටේ. හොන් සංගීතඥයෝ දෙන්නේ. ඒ දෙන්න ප්ලේ කරද ඒ දෙන්න කොහමද දැන් අපි ප්ලේ කරද්දී ඒගොල්ලෝ අපිත් එක්ක හිටියානේ. කොහමද දැන් ඒගොල්ලෝ ඩ්‍රම්ස් ගහන්න තෝරගත්ත මාව. ඒ මම එතකොට මගේ පළවෙනි රෙකෝඩින් එක ලොකු අත්දැකීමක් නැහැ. ඊපස්සේ මට මේ ලාල් තියෙන බඳු කිව්වා මල්ලි ඔයා මේ සින්දුවට අපිත් එක්ක ඩ්‍රම්ස් ගහන්න බය වෙන්න එපා කිසි දෙයකට කියලා. මම දැන් එතකොට දැන් ලතාක්කගේ සින්දුවකට ගහනකොට තවත් පොඩ්ඩක් ඇඟ අවුල් වෙනවනේ. මං කෝ අයියේ පුළුවන් වේද නෑ ඔයා දැන් ගහන බලන් හිටියනේ ඔයා අපිත් එක්ක ප්ලේ කරන්න ගියා සංසාරේ කියන සින්දුවට මම ඩ්‍රම්ස් ප්ලේ කරා ලාල් තේන බඳු ලයිව් ඔව් ලයිව් ප්ලේ කරේ එතකොට මේ මෙට්‍රොනෝම් මුකුත් නෑ කිසිම දෙයක් නෑ අතින් දෙන්නේ මෙහෙම දෙන්නේ වෙච්චරයි මේකට තමයි ප්ලේ කරන්න ඕනේ සමහරට ඒක නැති වෙන අවස්ථාවක් තියෙනවා මොකද එයා පාර්ට් එකක් ගහනවා නම් ඒ වෙලාවට නෑ ආයෙ ගන්නවා හරි ඉතින් මගේ ජීවිතේ මම ගහපු මේ රෙකෝඩින් ගහපු පළවෙනි එක තමයි එවෂයින් මේ සංගීත කණ්ඩායමත් එක්ක නිශාන්ත ප්‍රනාන්දු කැසට් එකේ සින්දු 5. ඒකෙත් ලතාක්කත් එක්ක කියන සින්දුවට අපේ බෑන්ඩ් එක නැතුව මාව විතරක් ඒගොල්ලෝ යොදාගෙන තෝරගත්ත ඩ්‍රම්ස් ගහන්න. ඒක මට ඇත්තටම මේ තාම මලගේ සින්දු තියෙනවා. මම තාමත් තරන් තියන් ඉන්නවා. ඒක මට ඇත්තටම ජීවිතේ ලොකු මේ කියන්නේ ලොකු භාග්යක්. අපිට ඔඩියෝ ගන්න පුළුවන්ද? ඔඩියෝ එක දෙන්න පුළුවන්. පොඩ්ඩක් දෙන්නත් පුළුවන්. මොකද හැබැයි ඒක දැන් ඇහෙන්නේ දැන් කවන්නේ අපේ කාලේ තාක්ෂණයක ඔව් ඒක ඇහෙන්නේ දැන් අර කැසට් එකකුත් මේ තමයි CD එකට ගත්තේ අර ඇහෙන්නේ පොඩි අඩුපාඩුත් එක්ක නොයිස් වගේ තියෙනවා ඔයාලට දෙන්න බැරි කම මොකද නැහැ ප්‍රෝග්‍රෑම් එකේ යන අතරතුරදී සින්දුව පොඩ්ඩක් අපි හැම එක හොඳ චුට්ටක් මම දෙන්න කැසට් එක ගත්ත එකක් තියෙනවා ඉතින් හරි දැන් ඔන්න සින්දු සකුරා ගැන ගොඩාක් දේවල් ක්ලියර් කරගත්තා ඉතින් එතනින් එහාට තමයි බෙන් ස්ටාර් සංගීත කණ්ඩායම නිර්මාණය වෙන්නේ හරිද කිව්වා ඔව් හරි ඔව් ඉතින් බෙන් ස්ටාර් සංගීත කණ්ඩායම සහ දැන් ඉන්දියාගේ වත්මන් ගමන තුල ඒ බ්‍රෑන්ඩ් එක බෙන් ස්ටාර් කියන නම ගොඩාක් වෙනස්කම් වලට භාජන වෙලා තියෙනවා වගේ ජීවිතයේ ආර්ථිකයේ හැමදේම අනිවාර්යයෙන් බෙන් ස්ටාර් සංගීත කණ්ඩායම නිර්මාණය කරන්න වාටලා හිතුනේ කොහොමද ඕක කාට හරි ඇටැක් එකට ආපු සංගීත කණ්ඩායමක් නැත්නම් ඇත්තටම මේ සකුරු බෑන්ඩ් එකෙන් අතල්ලා මම අවුරුදු 2-3ක් ප්ලේ කරේ නැහැ එතකොට මම ඊට පස්සේ ගියා ඊට පස්සේ මම ප්ලේ කරා කව්බොයි සංගීත කණ්ඩායමේ සෑහෙන කාලයක් ප්ලේ කරා කව්බොයි සංගීත කණ්ඩායම ප්ලේ කරා සෑහෙන ෂෝ ප්‍රමාණයක් ගැව්වා එච්චර තමයි පිටු බෑන්ඩ් මේ වෙන බෑන්ඩ් කව්බොයි සංගීත මොකද උනේ කියන්නේ කව්බොයි සංගීත කණ්ඩායම මම හිතන්නේ තියෙනවා ඉතින් මම හිතන්නේ කව්බොයි සංගීත කණ්ඩායම කියන්නේ හොඳම සවුන්ඩ් සෙටප් එකක් ඔව් ප්‍රියත් හොඳ කෙනෙක් මගේ හොඳ මිත්‍රයෙක් ඒකත් පොඩ්ඩක් අහන්න ඕනේ මොකද ප්‍රියත්ගේ මේ ඉල්ලීම නිසාම තමයි මම ගියේ ප්‍රියත් අපේ ගෙවල් කිට්ටුවමනේ මෙතන මම ළඟ ඉඳගයි ඉන්නකෝ සංගීත කණ්ඩායම මම හදනවා එන්නකෝ ඔයා පොඩ්ඩක් ඔයා මූලික කරන් හදන්න ඕනේ කියලා ඒක මොකද මම ඉතින් මොකද මම සකුරු බෑන්ඩ් එකෙන් නතර වුණේ මේ බෑන්ඩ් එක ගහන්න නෙවෙයි එන්නේ මගේ පාඩුවේ මගේ පැත්තක් හදාන හිටියේ ඊට පස්සේ ඉතින් මම ඊට පස්සේ බැලුවා ටිකක් ප්ලේ කරන්න හොඳයි කියලා ප්ලේ කරන්න මට කතා කරා මම ගියත් හොඳ ප්ලේසර් එකක් හිටියා. ඒකෙන් ප්‍රියත් ලොකු ගමනක් ගියා. කව්බොයිස්ලත් එක්ක. මම හොඳම සවුන්ඩ් සෙටප් එක තිබ්බා. මෑත වෙනින් තිබ්බා. ඔව් තිබ්බා. කව්බොයිස් සවුන්ඩ් එක. ප්‍රියත්ගේ අයියා සුජිත්යාගේ තමයි සවුන්ඩ් එක. ප්‍රියත් කරන් ගියේ බෑන්ඩ් එක. ඉතින් බෑන්ඩ් එකේ මේ සවුන්ඩ් ඒ සංගතන මොකද උනේ? ඒ කියන්නේ මේකම හොල්ලගෙන හිටියා. ඔව් හිටියා. මම අපි ගිහිල්ලා අපි ඒක ඉතින් අපේ අත්දැකීම් තියෙනවනේ. අපි අත්දැකීම් එතනට දැම්මහම ඒ වලින් ඇදකුතෙන් කෙලින් වෙලෙනවා. ඊට පස්සේ මමත් සෑහෙන කාලයක් ප්ලේ කළා මම නතර මම එයාට කියලා ගියේ මේ ස්ථිර වශයෙන්ම ගහන්නේ මම අවුරුදු ගණන් ගියා මම. ඊට පස්සේ මමත් නතර වුණාන් පස්සේ මම හිතන්නේ සංගීත කණ්ඩායම කරගෙන ගියා. ඊට පස්සේ ටික ඉතින් වෙනස්කම් වෙනවනේ. දැන් සංගීත කණ්ඩායම දැන් තියෙනවා. හිමිට කර යනවා. ඊට පස්සේ අවුරුදු කීපයකට පස්සේ තමයි මට හිතුණා සංගීත කණ්ඩායමක් කියන්නේ වෙඩින්ස් වගේ ප්ලේ කරන්න. හදාගත්ත හොඳයි කියලා මම හිමීට හදාගෙන ගියා. ගිහිල්ලා හැබැයි යම්කි තත්ත්වයකට ආවා. ඊට පස්සේ ගොඩක් මේ ප්‍රසංග ප්ලේ කරා. ගොඩක් ප්‍රසංග වේදිකා ප්ලේ කරා. ඒ ප්ලේස්ලා ගැන අපි මතක් කරමු. හිටිය කට්ටිය බෙන් ස්ටාර් ඒ කාලේ දැන් ඒ කියන්නේ කාලෙන් කාලට පිරිසක් හිටියා. නමුත් ඒ කාලේ හිටියා මාත් එක්ක සංජීව නාලක රෝසා ඒ වගේ තවත් පිරිසක් හිටියා. ඒ කට්ටිය හිටියා. ඊට පස්සේ මම ඒත් එක්ක තමයි මගේ ඩ්‍රම්ස් ක්ලාස් එකක් මම ආරම්භ ගන්න තියෙන්නේ ඒ නමින්ම. ඊට පස්සේ සංගීත කණ්ඩායමත් ආරම්භ කළා අවුරුදු 2-3ක් යද්දි මම මේ බෙන් ස්ටාර් නමින්ම තමයි මගේ දැන් ඩ්‍රම්ස් ක්ලාස් එක මම කරා යන්නේ. ඒ නමින්ම ඩ්‍රම්ස් ක්ලාස් එක මම ආරම්භ කරා. ඒ ආරම්භ කරද්දී ඇත්තටම ආරම්භ කරපු දවසේ ඇත්තටම මේ ලංකා ජනප්‍රිය සංගීත කණ්ඩායම අජිත් ඇත් ආවා. මාත් එක්ක ප්ලේ කරපු ශිල්පීන් සහ සංගීත කණ්ඩායම නායක ගොඩාක් කියලා තමයි මේ මගේ ක්ලාස් එක එදා ඕපන් කරේ. දැන් මේ 10 වෙනි අවුරුද්දට තමයි දැන් 10 වෙනි අවුරුද්ද 10ට තමයි කීයක් මෙහෙම බිහිව කරලා තියෙනවා මං හිතන්නේ
මම යම්කිසි ප්‍රමාණයක් තමයි පිළිවෙලකට ක්‍රම කරා යන්නේ. මේ වෙද්දි මගේ ෂෙඩියුල් එකේ තිබුණා 150ක් විතර. ශිෂ්‍ය බී කරලා තියෙනවා. ඔව් ඒකෙන් දැන් අපි ඩ්‍රම්ස් ක්ලාස් එක කරනවා කිව්වහම ඒක එතන මේ ගිටාර්, කීබෝඩ්, වයලින්, තබ්ලා එහෙම ගොඩාක් ලා ඉන්නේ ඩ්‍රම්. එක ක්ලාස් එක කරනවා කියලා කියන්නේ ඒක හරි අමාරුයි. පොඩි ප්‍රමාණයක් හිටින්නේ. නමුත් ඒත් එක්ක මේ සිසුන් පිරිසක් ඉන්නවා. ඒ තන තනියම තමයි ප්‍රැක්ටිස් කරවන්නේ. ඔව් ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් වශයෙන් කරන්නේ. එතකොට දැන් ඉතින් ඔකට සම්බන්ධ වෙනවා නම් දැන් සාමාන්‍ය ඩ්‍රම් ප්ලේ කරන්න ඔන්ලයින් පුළුවන්ද? ඔන්ලයින් ප්ලේ කරන්න දැන් මම එහෙම කරන්නේ නැහැ. ඔන්ලයින් ප්ලේ කරන්න පුළුවන් හැකියාවක් ටිකක් තියෙන කෙනෙකුට. මොකද අලුත් කෙනෙකුට මම මෙතීල කොච්චර කියලා දුන්නත් ස්ට්‍රික් එක අල්ලන විදිය මෙයා බැලුවට මම ළඟ හිටියොත් මං ඇඟිලිත් එක්කම බලනවනේ. මේ අත අල්ලම මම බලනවා. නමුත් ඔන්ලයින් කරද්දී ඒක ටිකක් අමාරුයි. පුළුවන් හැකියාවක් තියෙන කෙනෙකුට වැඩි දියුණු කරගන්න සාර්ථක වෙන්න පුළුවන්. නමුත් අලුත් ශිෂ්‍යයෙකුට ඒක සාර්ථක මදි. දැන් සංගීත කණ්ඩායමේ දැන් බේස්ටා සංගීත කණ්ඩායමේ නිර්මාණ වුණේ පාඨමාලාව කරන්න බේස්ටා පාඨමාලාව කරන්න. ඔයකේ දැන් මගේ සිසුන් පිරිසක් දැන්ටත් ඉන්නවා. මම සතියකට දවස් කීපයක් එක වෙන් කරන් ඉන්නවා. ඒකේ ඒ සමහර දැන් ඒකත් ඇවිල්ලා දැන් හැකියාව අපි හිතමුකෝ හැකියාව අනුව තමයි කාලේ තීරණය වෙන්නේ. දැන් සමහර අය ඉන්නවා අවුරුදු 10 ඉඳලා උඩට තමයි සිසුන් බඳවාගන්නේ. සමහර අය ඉන්නවා ඇඟේ හැකියාවකින්ම එන අය. සමහර අය ඉන්නේ ඒගොල්ලන්ට කියලා දුන්නාම තමයි යන අය. ඉතින් ඒ නිසා දැන් අපි ඇත්තම මේ ක්ලාස් එක කරන්නේ දැන් අර ක්ලාස් එකට ආපුවම සින්දුවක් දාලා සින්දුව ප්ලේ කරන්න උගන්වන්න තන නෙමෙයි. ටෙක්නික් ඉඳලා ස්ටිල් දෙක අල්ලගෙන ඉඳලා ස්ටූල් එකේ ඉඳ ගන්න විදිහ තමයි පුරුදු කරගෙන යන්නේ. එහෙම ක්ලාස් එක කරන්නේ. දැන් මේ 10 අවුරුද්ද තමයි නොකඩව අවුරුදු 10ක් ක්ලාස් එක කරගෙන ආවා. මම පටන් ගත්ත විදිහත් එක්ක මම පොඩි පිළිවෙලක් හදුවා මේක වර්ධනය කරන්න මොනවද කර යුත්තේ කියලා ඒ ටික කරා. දැන් මගේ ටාගට් එකටම ඇවිල්ලා තියෙනවා. හරියම මගේ එදා අවුරුදු 10ට කලින් මම හිතුවා නම් මම මෙන්න මේ තැනට මේක ගන්න ඕන කියලා. ඒකට ඇවිල්ලා දැන් ටික කාලයක් කරනවා. එතනටම ඇවිල්ලා තියෙන්නේ. මට දැන් කියන්නේ තල්ලු කරන ටික තල්ලු කරලා ඉවරයි. දැන් ටිකක් යන්න තමයි තියෙන්නේ. ඉතින් අපේ තිරේ උඩක් දාලා තියෙනවා මේ ඉන්දිකයියාගේ ඩ්‍රම්ස් පාඨමාලාව හදාගන්න පුළුවන්. ඉතින් තිරේ උඩ දාලා තියෙන එකට කතා කරන්නත් පුළුවන්. ඉතින් ඔහොම නම්බරෙත් කියන්නකෝ අයියේ අයව සම්බන්ධ කරගන්න විස්තර මොනවා හරි තොරතුරු දේවල් දැනගන්න. දැනගන්න කතා කරන්න පුළුවන්. 073යි 74යි 84යි 94 0377 748494. දැන් ඔය එක්කම ඩ්‍රම්ස් හදාරන ගමන්ම ගෑස් එකක් එහෙම රීෆිල් කරගන්න ඕන නම් ෆ්‍රිජ් එක. ඒකටත් ওই නම්බරයටම කතා කරන්න පුළුවන්. ඉතින් 아무තු සබ්ජෙක්ට් එකක් අරගෙන දැන් මීගමුව කුරණ මේ මුළු මම හිතන ලංකාවේ පුරාම වැඩ එනවා මම හිතන්නේ. නෑ ඇත්තටම මේ නමක් කන්දල ඉවරයි. ඔව් බිනෝරෙෆ් ඉන්ජිනියර්ස්. ඉතින් කියන්නේ සාමාන්‍යයෙන් මේ සංගීත කණ්ඩායම ජනප්‍රිය සංගීත කණ්ඩායමක හොඳ හිතපු කෙනෙක් මේ වගේ එකක් කියන මේක මම හිතන්නේ මේ ගොඩක් අය මට කියන මේක නිකන් හිතා ගන්න බැරි දෙකක් කියලා. දැන් මියුසික් කරපු එක්කෙනෙක් මේ ඊට පොඩක් කිට්ටු දෙන්නේ කරන්නේ. මේක සම්පූර්ණ වෙනස් එකක්. ඉතින් බිනෝරෙෆ් ඉන්ජිනියර්ස් මේක මම මේ සිසු සකුර යන්නත් කලින් තමයි මේ කෝස් මම කර හිටියේ. නමුත් සකුර ගියාලින් මට මේවා කරගෙන යන්න බැරුව ගියා. මොකද ගෙදර නැති තත්ත්වයකටපත් වුණානේ. ඊට පස්සේ මේක අතහැරියේ නෑ මම. ඒ ඔක්කොම වැඩ කටයුතු අරගෙන ගිහලා සකුරා බෑන්ඩ් එකෙන් නැවතුණත් එක්කම තමයි ඒ හේතුත් එක්ක තමයි මේක මම උඩට තියාගත්තේ. අදත් ඒක මගේ ඒක දන්නවා ඒ ගැන. ඒගොල්ලගේ මීගමුවේ වැඩක් මම ළඟදී ෆ්‍රිජ් එකක් හදාගන්න කෙනෙක් හොයනවා. මම සරලව කියන්නේ. මෙයා ඔහොම ඉන්න එන අප්ඩේට් කෙනෙක් කලාකරුවෙක්. තමන්ගේ වෘත්තිය අතරට කරගෙන ෆ්‍රිජ් එක හදන්න මේ හොඳම කට්ටිය කවුද කියලා ඔහොම සර්ච් කරලා බලද්දී එනවා නම්බරය. බලද්දී දැන් මෙයා අර තිරේ උඩ කිව්ව නම්බරය තමයි. ඉතින් බලංගදී හරි සතුටක් ආවා. ඉතින් කලාකරු වුණාම අපි ඉන්ස්ට්‍රුමන්ට් එකටම වෙන්න ඕනේ නෑ නේද? සින්දු වලටම අප කැප වෙන්න අවශ්‍ය නෑ. අපේ ආර්ථික ශක්තිය පැත්තෙන් අරන් යන්න ඕන නම් ඉතින් මෙන්න උදාහරණ. අද මං හිතන්නේ සේවාදායකව මං හිතන්නේ ගණන් කරගන්න බැරි වෙන තත්ත්වයක් පත් වෙලා ඉතින් මේ කාලේ AC අරවම හදනවා. ඔව් ඇත්තටම රෙෆ්‍රිජරේටර් පැත්තෙන් බොටල් ගෝරා ඩීපිස ෆ්‍රිජස් ඒකත් මගේ ටාගට් එකටම ඇවිල්ලා ඉවරයි. සමහරක් විට ඇත්තටම කරගන්න බැරි මට්ටමක් ඒකේ තියෙනවා. ඉතින් ඒත් ඒකයි ක්ලාස් එක දෙකම කරන් යනවා. ඒත් සංගීත කණ්ඩායමකට කොහොමත් ඉදිරියේදී ගොඩක් සංගීත කණ්ඩායම මට කතා කරලා ප්ලේ කරමු. ඉතින් අර එහෙම ප්ලේ කරනවා නම් ඒක වෙනම කතාවක්. මම දැන් කිව්වේ. එහෙම ප්ලේ කරනවා නම් අර ඒ මට්ටමේ ප්ලේයර්ස් ටිකක් ඉන්න ඕන. ඒ කියන්නේ මේ නොකියා මේ කියන්නේ ඉන්දික අයියා නොදුරේම අතිදක්ෂ ප්‍රවීණ කලාකරුවොත් එක්ක
සංගීත කණ්ඩායමකින් එනවා කියන එක තමයි මේ කියන්නේ. මට පොඩ්ඩක් එහෙම මේ විස්තර කිව්වා. ඉතින් මේ සම්බන්ධව අපි අනිවාර්යයෙන්ම තොරතුරු දෙන්න සූදානම්. ඉතින් ඉන්දිකායේ දැන් බෙස්ට්ලා ඉවරුනාට පස්සේ දැන් ඔය හදපු සංගීත කණ්ඩායම මම කෙලින්ම අහනවා. තරහ වෙන්න එපා මේ අහනවට. සන් මේ සංගීත කණ්ඩායම හැදුවේ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමට ඇටැක් කරන්න නේද? මම ඒකට මෙහෙම කියනවා. ඩ්‍රම්ස් වාදන ශිල්පියාගේ ඒ වගේමයි සද්දේ අපිට හොයාගන්න බෑ. අයෝද මෙල් මේ පැත්තෙන් ඉන්නවා. ඔක්ටෝපෑඩ් වාදන ශිල්පියා මේ පැත්තෙන් ඉන්නවා. අවුට්පුට් එක දාලා ආපුවාම තනිකර සන්ෆ්ලවර් හා සමානයි. ඔව් නෑ ඇත්තටම මම හිතන්නේ මේ අවංකව කියන්න ඕනේ මේ හරි අයවගේ මේ අපිට ඇත්තට මටත් කතා කරද්දී මේ අයවගේ මට කියලා නෑ මේ මේගොල්ලෝ වගේ ප්ලේ කරන්න ඕනේ. නමුත් එයාගේ ආභාෂිෂාගේ හුරුව තියෙන එතනනේ. නමුත් එයා කන තියෙන්නේ එතන. එයා බලාපොරොත්තු වෙන්නේ මේ වගේ එකක් වෙන්න ඕන කියලා. ඇත්තටම එහෙම සිතුවිල්ලක් ටැග් කරන එක අයින් කරන්න එක මම නෑ එහෙම කිව්වේ. මේ අපි ඒ සද්ද දෙන්න ඕන කියන එක. ඔව් ඒ සද්ද දෙන්න ඕන කියන එක ගන්න මොකද එයා හුරු සද්දනේ. ඒක තිබුණා. ඒකට තමයි ඉතින් ඒක ඒ ප්ලේයර්ස්ලා හොයාගත්තා. එයාට පස්සේ මමත් කතා කරන්නත් ඒ අදහසින් තමයි. හැබැයි ගොඩක් අය කියනවා ඔයාලට තමයි මුල්ම ප්‍රෝග්‍රෑම් එක ප්ලේ කරේ. මුල්ම ප්‍රෝග්‍රෑම් එක ඔයාලට දැන් ඔයාලට මුකුත් බොරුවක් කියන්න බෑනේ ඔයාලට. ඔයාලට කෙලින්ම ප්‍රශ්න කරනවා. එතකොට මොකද ඔයාලට සද්ද ඔයා හුරුයි රෙකෝඩින් එක ඔයා ළඟ තියෙනවනේ. එයාගේ අදහස මොකද හිටපු තැනත් එක්ක සද්ද හුරුවත් එක්ක තමයි ඒ ප්ලේයර්ස්ලා හොයාගෙන සංගීතකරණය කරන්නේ. හැබැයි ඉතින් ගොඩක් අය අහපය බලපය කියන්නේ එමමයි කියලා තමයි. නමුත් එතන හිමින් ලක්ෂ පිරිසක් එක්ක දැන් මෙතන හොඳ පිරිසක් හිටියා. හොඳ ප්ලේයර් හිටියා හිටියා මෙතන. ඒ නිසා තමයි අර ඒ වගේ තියෙන්නේ. ඉතින් ඇත්තටම යා මේ කරේ එහෙම අදහසකින් නෙමෙයි. නමුත් ඒ වගේ වුණා. ඒ වගේ වුණා. ඒක රසිකයෝ තමයි ඒක. රසිකයෝ ඒක දැන් අපි ඉතින් ඇත්තටම සංගීත කණ්ඩායම නවත්තලා දැම්මද? ඒක ඇතුලේ කතාන්දර මොකුත් දන්නේ අයියා රට ගියා. ඔව් ඒක ඉතින් අර මේ මොකද අර කොරෝනා කාලේ බලපෑම මේකට මොකද හරියටම පටන් ගන්න පොඩි කාලෙකින් තමයි මේක බලපෑ. නිසා අවුරුද්දක් විතර ප්‍රැක්ටිස් කරන්න දරුවෝ කියන්නේ. ප්‍රැක්ටිස් කරන්න බැරුව ප්‍රැක්ටිස් කරන්න යන්න බෑ. ඇතින් අත කවුරුත් යන්නේ නැහැ. ඒක බලපෑ ගොඩක්. ඊට පස්සේ පොඩ්ඩක් ප්‍රසංගත් කීපයක් ප්ලේ කරා. ඒකත් බලපෑ වැඩ ආවද ඉදිරියට වැඩ ආවද? වැඩ කතා කරලා තිබ්බා වැඩ. ඉතින් අර ඒ ප්‍රශ්නත් එක පොඩ්ඩක් අඩපාන වුණා. මොකද ඒ කාල සීමාවත් එක්ක බහන කාල සීමාවක්නේ. ඊට පස්සේ එහෙම යද්දි පොඩ්ඩක් ඉස්සරහට කරගෙන යද්දි ඊට පස්සේ මම පොඩ්ඩක් නවතින්නම් කියලා ඊට පස්සේ බෑන්ඩ් එක කරන් ගියා. බෑන්ඩ් එකල කරගෙන ගියා. හොඳට කරගෙන ගියා. කොහොම හරි ඒ අතරතුරේ අයෝ ඕස්ට්‍රේලියා ගියා. ඒකෙන් මං හිතන්නේ සංගීත ගන්න නතර වෙන්නේ නැති. ඊට පස්සේ අපෙන් පස්සේ ඔව් තිබුණේ මං හිතන්නේ. ඉතින් ඔන්නම තමයි ඉන්දිකයියාගේ සංගීත ගමන හරි පිළිවෙලට ඇවිල්ලා. ඉතින් අද ව්‍යාපාර කටයුතු කරමින් හොඳ ගමනක් යනවා. ඉතින් අර මට අමතක වුණා අර ඉස්සෙල්ලා මතක් කරා මම කතා කරන්න ඕනේ මම ඔළුවේ තිබ්බා. අර මේ S2 වහගෙන මේ ඩ්‍රම්ස් ගහන එක කොහෙන්ද වාට සිතුවිල්ල ආවේ මේ කියන්නේ ඔහොම එකක් ඉස්ලාම් කරේ අයියද? නෑ මං හිතන්නේ මට කලින් කවුරු හරි කෙනෙක් කරලා තියෙනවා මම දැකලා නැහැ. ඒක උනේ ඇත්තටම මේ අපි මේ කවුබෝයි සංගීත කණ්ඩායමත් එක්ක අපි ප්‍රසංගය ප්ලේ කරද්දී එතනින් තමයි එක්කෙනෙක් මට කිව්වේ මේ ඔයා මෙහෙම ප්ලේ කරන්න මෙහෙම ගන්නවා මෙහෙම එහෙම නැත්නම් ඔයාගේ S2 ගහනවා කියලා. ඊට පස්සේ එහෙම අදහසක් මට තිබුණේ නැහැ. ඊට පස්සේ දැන් ඔයා දිගින් දිගටම මේක කරනවා. ඊට පස්සේ මමත් බැලුවා ඉතින් කියනවා බය වෙන්න දෙයක් නැහැ නේ. පොඩි හිට් කෑල්ලකුත් උනා ඒකනේ. ඔව් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ. ඊට පස්සේ මම දවසක් ඇත්තටම ප්‍රැක්ටිස් කරා. ගෙදර ප්‍රැක්ටිස් කරා. ප්‍රැක්ටිස් කරපුවම ඉතින් එහෙම අවුලක් නැහැ. ඉතින් මට පේනවා කියලා හිතාන මම ප්ලේ කරනවා. ගැටලුවක් වුණේ නැහැ. අර ඒ දිගින් දිගටම කීප දෙනෙක් කිව්වෙන් තමයි කරේ. ඊට පස්සේ කවුබෝයිස්ලත් එක්ක මම මේ ප්ලේ කරා පිටිපන. මංගල ෂෝ එක. ඒ ෂෝ එකේ මම ඉතින් ප්ලේ කරා. ඒ දැනට තිල්ලුම තියෙනවා. ඒ ප්ලේ කරන් පස්සේ ඉතින් ඒක දිගටම වගේ ගොඩක් ප්‍රසංග වල ප්ලේ කරා. ඒක තමයි ඔයා කියන්නේ නැත්නම් මේ දැකලා මෙහෙම දැක්ක කියලා. ඊට පස්සේ මේ මම බෙන්ස් එක හදිත් ගොඩක් කියලා මම ප්ලේ කරා ඒ වගේ. දැන් මෙහෙම එකක් තියෙනවා දැන් ওই දේවල් දැන් අයි මගේ මතයක් හරි ඒක හරි වෙන්න පුළුවන් වරදෙන්න පුළුවන්. දැන් ඉන්දිකයලා ඒ කාලේ දැන් ඒක එහෙම කරද්දි දැන් ඉන්න අය ඔක දැක්කොත් එහෙම මේ මොන වීලුවක්ද කියලා සමහරට ඔයාටත් එහෙම කියලා ඇති. නමුත් දැන් කාලේ ඒ කාලේ තිබ්බ දේවල් එක බලද්දි ඒ කාලේ ඒක විශේෂ අයිටම් එකක්. ප්ලේ කරද්දි වේදිකාවට ඒක හරි විවිධ අර ඒකාකාරී දේවල් වලට
විවිධත්වයක් දීලා තියෙනවා. දීලා තියෙනවා. දැන් ඔයා කිව්වා වගේ එක්කෙනා එක එකෙනා අදහස් එක විවිධයිනේ. සමහර ඒ කාලේ රොඩ්නියා කියලා මතකයි අපිට ස්ට්‍රීට්ස් ඔව්. ඩ්‍රම් ස්ටික් වලින් ඩ්‍රම් ස්ටික් ප්ලේ කරා. ඔව්. ඇත්තටම ඒ දිවෙන් ගිටාර්ස් ගහන ප්ලේ කරා. ඒ වගේ ඒවා ඉතින් කාලෙන් කාලට ඔව් තමුන්ගේ ඉන්ස්ට්‍රුමන්ට් එකට අදාළ දෙයක් කරනවා. ඒක ඉතින් ඒක හිට් වෙන්න තමයි කරන්නේ. මිනිස්සු දැන් ඉන්න කට්ටිය හැබැයි ඕක දැන් කරොත් එහෙම මිනිස්සු හිතනවා මේක මේ විහිළුවක් මේ එහෙම කරොත් ඒක එහෙම නෙමෙයි. ඒකත් ලොකු ටැලන්ට් එකක්. ඔව් අනිවාර්යෙන්. ටැලන්ට් එක හැමෝටම කරන්න බෑ. ඒකට පළපුරුද්ද තියෙන්න ඕනේ. ටොම්ස් කොහෙද තියෙන්නේ? හැම විශේෂයෙන්ම මේ බය නැති වෙන්න. බය නැති වෙන්න ඕනේ. ඒක විශේෂයෙන් බය නැති වෙන්න ඕන. මනස හොඳට තියාගෙන බය නැති වෙන්න ඕනේ. ඒක නැත්තම් කරන්න අමාරුයි. ඔව්. එතන ඔන්නව තමයි ඉන්දිකයියාගේ ජීවිත කතාවේ ගොඩාක් දේවල් අද අපිත් එක්ක බෙදාගත්තා. ඩ්‍රම්ස් වාදනය කරනවා දැන් එතකොට දැන් අලුත් සංගීත කණ්ඩායමට නිර්මාණය වෙනවා කියලා පොඩ්ඩක් ඉකිමිකි දුන්නා. තාක්ෂණය ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඔව් ඒ කියන්නේ සංගීත කණ්ඩායම ඉතින් සංගීත කණ්ඩායම වලින් අහනවා කරමුද ඒවා එනවාද කියලා. ඉතින් අර වැඩේ තියෙන්නේ මේ පළපුරුදු කට්ටිය ඉන්න තරමට තමයි වේගවත් වෙන්නේ. ඉතින් දැන් අපි හිතමු කොච්චර හොඳයි කියන්නේ එකක් පළපුරුද්ද කියන තව එකක් නේ. මෙයා හොඳයි පළපුරුද්ද අඩුයි. මෙයාගේ පළපුරුද්ද වැඩි. ඉතින් පළපුරුදු කට්ටියක් ඉන්න තැන ඕනම දෙයක එහෙමනේ. ඒ වගේ ඉතින් අර පළපුරුදු කට්ටියක් ඉන්න තරමට තමයි සංගීත කණ්ඩායම පොඩ උඩට යන්නේ. ඉතින් ඒ වගේ කට්ටියක් ඉන්නවා නම් ඉතින් නැත්නම් ප්ලේ කරන්න යනවා. ඉතින් අපේ මට්ටමේ පළපුරුදු කට්ටියක් ඉන්නවා ප්ලේ කරන්න යනවා. ඒ වගේ සංගීත කණ්ඩායම් කීපෙන් කතා බහ කරා. නමුත් එහෙම ප්ලේ කරන්න ගියේ. නමුත් තවත් ඔහොම මේ අද ඉතින් අපි තාම ටච් එකේ ඉන්නවනේ. අපි තාම එතන ඉන්නවා. තාම අපි එතන ඉන්නේ. එතන මම ඉන්දිකත් එක්ක කතා කරද්දී ඉන්දිකය කියනවා මම සින්දුරන් බලලා ඇතිලු ආයි සින්දුව කියන්න විතරයි ඕනේ. ඕන සින්දුවක් ඕන සයිලකින් කරන්න පුළුවන්. නටවන්න පුළුවන්. ඉතින් ඉන්දිකයේ මෙතවකල් මේ ජීවිත ගමනේ මියුසික් ව්‍යාපාරේ හැම දෙයකටම උදව් කරපු අය ඉන්නවද? ඇත්තටම ඉන්නවා කියන්නේ ගොඩාක් අය ඉන්නවා. දැන් ඔය මම ඩ්‍රම්ස් ක්ලාස් එක ආරම්භ කරද්දී මම ආරාධනා කරා එතනට මම හිතන්නේ 50කට 60කට වගේ. ඒක සංගීත ශ්‍රේෂ්ඨ හිටපු දැවන්තයෝ හිටියා. සංගීත කණ්ඩායම් නායකයෝ. ඒ ඔක්කොම ඒ ඇත්තටම කීපය ඔක්කොම එතනට ආවා. ඒ අයව ඇත්තටම නම් වශයෙන් නොකියවත් ඔක්කොම මතක් කරන්න ඕනේ. මොකද ඒ සහයෝගයක් දුන්නා. සහයෝගය දුන්නා. ඒ වගේම සීතකරණ පැත්තේ බිනෝ රෙෆින්ජස් ඒ කරගෙන යද්දී ඒකට සහයෝගය දුන්නා ගොඩක් ඉන්නවා. එයාටත් ගොඩක් ස්තුතියි. ඒ වගේම ඉතින් විශේෂයෙන්ම ස්තුතියි කරන්න එක්කෙනෙක් ඉන්නවා. එයා හැබැයි ගර්ල් කෙනෙක්. එයාට ස්තුති කරන්න ඕන. එයා මගේ බිරිඳ. එයා තමයි මම හිතන්නේ මේ මොකද හරි අමාරුයි බිනෝරෙෆ් ඉන්ජිනියර්ස් සහ ඒක එක පැත්තක් බෙන්ස්ටර් ඩ්‍රම් ක්ලාස් එක වෙන පැත්තක්. ඒකට හරියටම දින දීලා තියෙනවා වේලාව දීලා තියෙන ටයිම් එකට තියෙන්නේ ක්ලාස් එක. ඉතින් මේ දෙකක් හැන්ඩල් කරන් යන්න අමාරුයි. හරි අමාරුයි. මොකද දෙකම මගේ ටාගට් එකටම ඇවිල්ලා ඉවරයිනේ. ටාගට් එකේ තියෙන්නේ. දෙකම හරිම තැනට මම ගෙනල්ලා තියෙනවා. ඉතින් එහෙම යද්දී වාග්යම වැඩිනේ. තර වාගේ වැඩි. වෙලාව හරි වැදගත්. වෙලාව අනිවාර්යයි. මගේ වෙලාව අනිවාර්යයි. ඒ නිසා ඒ දෙකත් එක්ක දැන් සංගීත කණ්ඩායමක ප්ලේ කරන්න ගියොත් එතකොට මේ මිනිස්සුන්ට මෙච්චර කරන්න පුළුවන්ද කියලා එකක් හිතෙනවා. ඒකට මේ වයිෆ් තමයි මගේ ආදරණීය බින්ද දීපිකා. එයා තමයි ගොඩක් පිටිපස්සෙන් සපෝට් එක දෙන්නේ. මොකද මේ දෙක තුනම හොඳ මානසිකෙන් තියන් කරන දැන් මේක අද මේක මේ ටයිම් එකේ මේක නේද කියලා මතක් කිරීමකුත් එක්ක තමයි යන්නේ. ඉතින් පවුලේ අය විශේෂයෙන් මගේ පුතා දුව මගේ බිරිඳ. ඉතින් ඒ අය තමයි ඔව් ලොකු සහයක් දෙනවා. ඉතින් ඒ වගේ අපිට ඉතින් අපි හිත හොඳ නම් අපි මිනිස්සුත් එක්ක හොඳ නම් අපේ ඒක හිත හොඳකම තියෙන මොනවාද? ඒ විදිහට අපි ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඒ අපි ගැන දන්නවා. අපිත් ඒ ගැන දන්නවා. ඉතින් එහෙම මොන හරි දෙයක් අවස්ථාවක් වුණොත් සහාය දෙන ලොකු පිරිසක් ඉන්නවා ඉතින් අතරම. එහෙම කට්ටියක් ඉන්න එකත් අපි අතරමනේ. ඉතින් ඔන්නම තමයි ඉන්දික අයියාගේ ජීවිත කතාව තව ඉවර නෑ. තව අම්මේ තව තියෙන සංගීත කණ්ඩායමක්. මම හිතන්නේ ලොකු බ්ලාස්ට් එකක් වෙන්න සූදානම් හෙටනින්දට අපිට බලා ගන්න පුළුවන් වෙයි අලුත් සද්ද ටිකක්. අලුත් සද්ද නෙමෙයි අපිට මම දන්නේ නෑ මට කිව්වෙත් නෑ තාම හරියට විස්තරේ. නමුත් යම් ඉඟියක් දෙනවා සංගීත කණ්ඩායමක් ඉදිරියට එන බව. ඉතින් ඉන්දිකගේ ජීවිතයේ සියලු බලාපොරොත්තු සංගීතමය කටයුතු ආර්ථිකමය කටයුතු සියලු දේ සාර්ථක වෙන්න හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් තිරේ උඩ දාලා තිබ්බ නම්බර්ස් වලට කතා කරන්න ඩ්‍රම්ස් ක්ලාස් එකට යන්න ඕන නම් පිටරට අපේ ගොඩක් ඔඩියන්ස් එක ඉන්නවා. ආදරණීය හිතවතුන් ඩ්‍රම්ස් ඉගෙන ගන්න. ඉතින් ඉන්දිකය කියලා දේවි කොහොමද සම්බන්ධ කරගන්නේ? සවාලට පුරුදු පුහුණු කරන්න කොහොමද කියන එක කියලා දේවි. රටේ නමගිය දක්ෂ ජනප්‍රිය ආකර්ශනීය ඩ්‍රම්ස් වාදකයෙකු වීමට ඔබ කැමතිද? හොඳම කෙනෙක් වෙන්න හොඳම තැනට එන්න.
සීතුව සකුරා සංගීත කණ්ඩායමේ හිටපු ඩ්‍රම්ස් වාදක ප්‍රවීණ ඩ්‍රම්ස් වාදන ශිල්පී ඉන්දික වීරරත්නගෙන් ඩ්‍රම්ස් වාදනය ඉගෙන ගන්න. මේ අවස්ථාව ඔබටයි. කතා කරන්න 0777 74 84 94 බෙන්ස්ටා ඩ්‍රම්ස් පුහුණු පන්තිය මීගමුව. ඒ වගේම තමයි තවත් මෙයාගෙන් ඕනම ඩ්‍රම්ස් වාදන ශිල්පී වගේම ඕනම ෆ්‍රිජ් එක ශීතකරණයක් හදා ගන්නවා නම් නම කියන්න බිනර් ඉන්ජිනියර්ස්. ඉතින් ඒකට කතා කරොත් එකම නම්බරේ නේද? එකම නම්බරේ තියෙන්නේ. කතා කරොත් ඒ වැඩේත් හරිය ලේසියට පහසුල කරගන්න පුළුවන්. අපිටත් ලොකු හයියක් මේකේ අපේ කලාකරුවෙක් ඒ වගේ ආයතනයක් පවත්වගෙන යන එක ගැන. ඉතින් ඉන්දිකයි අපි හැමදේම කතා කරාද? කතා කරානේ කතා කරන්න බෑ. නොකියුණු දෙයක් තිබ්බා. නොකියුණු දේවල් නම් ගොඩාක් තියෙනවා. තවත් තියෙනවා. ඉතින් අපිට අපි මේ අපේ ෂෙඩියුල් එකේ තියෙනවනේ ප්‍රමාණයක් නේද? නේ? අවශ්‍ය ටිකක් තියෙනවා. ඉතින් මම දන්නේ මම නොහිතපුවත් ඔය මම ඇහුවා. මට එකපාර මට මේ ඔලුවට ගන්නත් අමාරු වුණා. ඒත් එහෙම තමයි. ඉතින් ප්‍රෝග්‍රෑම් එක කරද්දී එහෙමනේ. ඉතින් මම හිතනවා ඔයා අහපු ටිකට මම හරියට උත්තර දුන්නා කියලා. ප්‍රශ්නයක් නොවි උත්තර දුන්නා කියලා. අද ජේපම ගැන මොකද හිතෙන්නේ? ජේපම ගැන ඔයාව දැන් මම අත්‍තරම දන්නේ මේ channel එක කරන නිසාම නෙමෙයි. මීට කලින් ඉඳලා දාන්න. ඔයා මට මම හිතන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නත් කලින් තමයි මට කිව්වේ කතා කරන්නේ. ඔයාගේ මේ ප්‍රෝග්‍රෑම් එක කරනකොට ඔයා මේ ප්‍රෝග්‍රෑම් පටන් ගන්න කලින්. ඉතින් එහෙම මේ මගේ වැඩත් එක්ක අපි එහෙම ඉස්සලා ගියා. ඊට කොහොම එකට දාගත්තා. ඔයාගේ ප්‍රෝග්‍රෑම් මම කොහොමද බලනවනේ. බලන්න ඇත්තටම අර කියන්නේ දැන් ඔයා කිව්වගේ කාලයක් ඉඳලා මෙන්න මෙයාව දැන් ගත්තනම් හරි මෙතනට මෙන්න මෙන්න මෙයා මෙතන හරි මේ හිටපුව කලාකාරෝ ඔයා ගොඩක් ඒ අයට ටාගට් කරගන්නවා. හොඳයි ඒ අදහස. ඒ කියන්නේ අලුතට chance එකක් දෙනවා. ඒ වගේ හිටපු ජනප්‍රිය සංගීත ගාලා හිටපු එක්කෙනා ගෙනල්ලා ඔයා මොකද දැන් ගොඩක් අය ඒ ඔයා එක බලන්නේ මොකද ඒ අයගේ දේවල් දැනගන්න කවුරුත් කැමතිනේ. දැනගන්න විදිහක් නැහැ. දැන් ඔයා මෙතන ඇවිල්ලා එකපාරම ඩෝංගල අහන මොකක් හරි අපි හිතමු නැති දෙයක්. ඉතින් ඒ වගේ තර නියම එන උත්තරේ තමයි. අවුනේ. ඒතර ඒ උත්තරේ තමයි හරිම උත්තරේ. නේ හිතලා කියන හැදිලි නෑ නේ. ඔය ඒක හිතලා දෙන එක නෙමෙයි. ඔය එකම රහ. ඉතින් ඒ නිසා මම ප්‍රෝග්‍රෑම් බැලුවා. ඔයාගේ හොඳ ප්‍රෝග්‍රෑම් මොකද ගොඩක් අය මම දැන් වියුස් ගොඩක් අය වැටලා තියෙනවා. මොකද ඒ අය බලන්න ආසයි. ඉතින් ඔයා කතා බහ කරලා මේක කරන් යන විදිය. ඉතින් හොඳයි. ඇත්තම සතුටුයි. ඒ කියන්නේ මේ ඔයාට ඉදිරියකට මේක එන්නේ ඉදිරියට යනවා. ඒක මම හොඳට පේනවා. ජේ ප්‍රමෝ දැන් ඔයාගේ නම කියලා නෙමෙයි කතා කරන්නේ. ජේ ප්‍රමෝ ජූට් කියනවා අපි දෙකට තියලා තියෙන ජේ ප්‍රමෝ. ඒක නම තමයි කතානේ. ඉතින් සන්තෝෂයි ඔයා ඉතින් මේ මට්ටමේ ඉඳලා මේ වගේ දෙයක් කරගෙන ගේමක් ගහන යනවා. ගේමක් ගහනවා කියන තමයි කියන්නේ. thank you ඉතින් ඉන්දිකයි ඉතින් මම ආදරය කරන සුන්දර චරිතයක්. මොකද අපි ප්‍රසංග වේදිකාවේ තුල ජීවත් වෙන මිනිස්සු. එතකොට අපිට ඉන්දිකයලා මතක කරන්න බෑ. මොකද ඉන්දිකයලා දුන්න දේවල් නිසා අපිට ආසාවල් ඇති වෙලා තියෙනවා නම් සමහර යම් තැන්වල ඒ ආසාවල් වල ඉන්න පුරෝගාමිය තමයි ඉන්දිකය. ඉතින් මගේ පුංචි ඉල්ලීමක් තියෙනවා නම්බර්ස් වලට කතා කරන්න. ඉන්දිකය සුවදුක් අනිවාර්යෙන් උසන්න. ඉතින් කලාකරුවෙක්ට තමන්ගේ රසිකයෙක් කොහේ හෝ වේවා ඉඳලා කතා කරනවා නම් ඒක වචනයකින් සුවදුක් විමසනවා නම් ඒක මාර සතුටක් වෙයි. අලුත් සම්බන්ධකම් ඇති කරගන්න, හිතවත්කම් ඇති කරගන්න. ඉතින් දක්ෂයෙක් ඔයාගේ සංගීතමය ගමනට උදව් කරන්න හැකියාව තියෙනවා. ඉතින් අද ගොඩාක් දේවල් කතා කරා. මම හිතන් හිටපු දේවල් වල ගොඩක් ප්‍රශ්න වලට උත්තර මට හම්බ වුණා. තව ගොඩක් දේවල් තියෙනවා. මොකද ඉන්දිකය කියන්නේ නීට් එකට වැඩ කරන කෙනෙක්. අපිට ඉතින් වැඩසටහනේ කාලෙත් එක්ක අපිට දීර්ඝ වරන් යන්න බෑ. ඉතින් ඉන්දිකයි බොහොම ස්තුතියි. අද කාර්යබහුල දවසක් මේ සතියේ මෙහෙමයි. ඉතින් අහන හැමදාම ඉතින් මම දන්නවා ක්ලාස් සහ
සේවාදායකයෙක් සේවාදායක. කස්ටමර් කෙනෙක් ඉන්නේ අනිවාර්යයෙන්ම ඉක්මනට යන්න වැඩේ යන්න කරලා. වැඩේ. ඉතින් අපි ඉක්මනට වැඩේ දුන්නොත් තමයි ව්‍යාපාරෙත් සාර්ථක වෙන්නේ. සාර්ථක වෙන්නේ. ඉතින් ඉන්දිකයි ගොඩාක් ස්තුතියි වටිනා කාලය කැප කරලා අද හැන්ඩියා වගේ අදත් ඇවිල්ලා මට නම් මේ පුංචි ලෝභකමකුත් දැනෙනවා අපි මේ වයසට ගියාම අපිට මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ. ඉතින් කර්මම එහෙම රැකගෙන ඉන්නවා. ඉතින් thank you අයියේ. අද වගේ කාලය කැප කරලා මෙතෙන්ට ආවට. ඉතින් එහෙනම් අද දවසේ ආයි හරි එහෙනම් කොහොම ස්තුතියි මට කතා කරා. හරි අපි ඒ වගේම ඉතින් හම්බ වෙනවා. අදත් ඉදිරියටත් ඉන්නවා. ඉතින් හොඳ ප්‍රෝග්‍රෑම් එකක් කරා කියලා මම හිතනවා නේ. එහෙනම් ආයි බාන් කියලා සල්සල් right okay ආයිබා